හරි. අපි එමු පුතේ part 1. හැමෝම දැන් දන්නවනේ part 1 එකේ ප්‍රශ්න 20යි, questions 20යි, ලකුණු 40යි. ලකුණු දෙක බැගින් දෙන්නේ. ඔන්න දැන් ඔයාලා මේකයි කරන්න ඕනේ පුතේ. ඔයාලගේ වැරදි ටික රතු පෑනකින් හරි වෙන පෑනකින් හරි ඔයාලගේ පේපර් එකේම හදා ගන්න. පළවෙනි දේ. වැරදි නිවැරදි කරගන්න. 1. 2 තමයි අමාරු වචනයක් තියෙනවා නම් එතන ඒ පේපර් එකේම ඒ ගානේ කියන්නේ අපි හිතමු පළවෙනි ගාන කියලා. ওই ගානේ එක වචනයක් අමාරුයි නම් ඒකේ සිංහල තේරුම එතනින් ලියා ගන්න. හරි. දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදියට දැන් අකීෂා දන්නේ නැහැ අන්ඩර්ලයින් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට අන්ඩර්ලයින් කියන වචනය යටින් ඉරක් ඇඳලා ඇත්තටම අන්ඩර්ලයින් කියන්නේ යටින් ඉරක් අඳින ලද. යටින් ඉරක් අඳින ලද. අම්මා මේ උදාහරණයකට කියන්නේ. තව කෙනෙක් දන්නේ නැහැ පුතේ shapes කියන්නේ. අපි හිතමු අනුමි දන්නේ නැහැ shapes කියන වචනේ. shapes කියන්නේ හැඩතල. කියලා මේ විදිහට ඊතලයක් ගහලා හරි එතනින් පෑනකින් ලියා ගන්න. දන්නවා වගේ යන්න එපා. මම ඔයාලගේ ක්ලාස් එක පටන් ගන්න කාලෙත් කිව්වේ ඒකයි. ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගනිද්දි පුතේ පුළුවන් තරම් අපි වචන එකතු කරන්න ඕනේ. වචන එකතු කරගත්තේ නැත්නම් ආයෙ ওই වචන සෙට් එක හම්බෙනකොට ඔයාලා දන්නේ නැහැ මොකද්ද මේ වචනේ තේරුම කියලා. හරිද දම්සර? හරි. පළවෙනි ප්‍රශ්නේ තමයි underline the circular shapes. circular shapes කියන්නේ වෘත්තාකාර හැඩතල තියෙන දේවල් යටින් ඉරක් අඳින්න කියලා කියන්නේ. මේ වගේ තේරුම දන්නේ නැති නිසාදෝ මන්ද සමහරු orange කියන එකටත් මෙන්න මෙයාටත් උත්තරේට දීලා තිබෙනවා. orange කියලා කියන්නේ පුතේ දොඩම් ගෙඩියනේ. දොඩම් ගෙඩිය හරීම circular shape එකක් නෙවෙයි. හරිද? ඇපල් ගෙඩිය ගත්තොත් සර්කියුලර් නෑ. කිසිම ගෙඩි වර්ගයක්, පළතුරු වර්ගයක් හරියටම සර්කල් එකක් වෙන්නේ නෑ. මොකද ඒවා ස්වභාව ධර්මයේ හැදෙන දේවල්නේ. නේද? ඒතොර එග් කියලා කියන්නේ බිත්තර. බිත්තරත් කවදාවත් සර්කියුලර් වෙන්නේ නැහැ. හරි? එහෙමනම් උත්තරයට එන්න ඕනේ ring. ring කියලා කියන්නේ පුතේ මුද්ද. සර් බැංගල් කියන්නේ මොකද්ද? ඒක තමයි මම කියලා දෙන්නේ. බැංගල් එකක් කියලා කියන්නේ පුතේ වලල්ල. එතකොට අභිනීති ඔයාලට තේරෙනවා මුද්ද වලල්ල කියන්නේ පුතේ ගස්වල වැල් වල හැදෙන දේවල් නෙමෙයිනේ. ස්වභාවයෙන් හැදෙන දේවල් නෙමෙයි. ඒවා මිනිස්සු හදන දේවල්. ඒතර අපි හදන දේවල් අපිට හරියට සර්කියුලර් ෂේප් එකකට හරියටම හදාගන්න පුළුවන් මැනලා මැෂින්ස් උදව් කරගෙන නේද? ඒ වගේ දේවල් වලින් හදන්න පුළුවන්. හැබැයි එග් කියලා කියන්නේ බිත්තරයක් කියන්නේ කිකිලිගෙන් එන්නේ. එතකොට ඒක ස්වභාවයෙන් එන එකක්. එතකොට කිකිලි අඩි රූල් තිය කව කටු තිය මැන නෙමෙයි බිත්තරේ දාන්නේ. එතකොට එග් එක රවුම් වෙන්නේ නැහැ. හරි. මයික් එක ඔන්න මේ කාගේද? විනිදුලා. ඊට පස්සේ orange කියලා කියන්නේ දොඩම් ගෙඩිය. එහෙනම් පළවෙනි එකට උත්තරේ circular shapes දෙකක් වෙන්නේ. හරියටම circular shapes දෙකක් වෙන්නේ මුද්ද සහ වලල්ල. එහෙනම් ring and bangle. ring and bangle. ඔන්න වැරදි තියනා ඉන්න පුළුවන්. ඕකේ එකක් හරිනම් මම එක ලකුණක් දුන්නා. දෙකම හරිනම් ලකුණු දෙකක් දීලා ඇති. දෙවෙනි එක. මේකත් වරද්දාගත්ත දරුවෝ හිටියා. Write down the number in words. ඔය දීලා තියෙන නම්බර් එක වචනෙන් ලියන්න කියලා කියන්නේ words කියන්නේ වචනෙන් ලියන්න. Write down කියන්නේ ලියන්න. Write down කියන්නේ පහතින් ලියන්න. එතකොට අපිට දීලා තියෙන්නේ 3628075. චුට්ටක් මතක් කරගන්න සනුල නම් හරියට කරලා තිබ්බා. number zone කියලා අපි જાතියක් ඉගෙන ගත්තා බානුෂ්. හරි. මෙහෙම අපි නම්බර කියන්නේ ඉලක්කම් 3 කැඩුවා තමන්ගේ දකුණු අත පැත්තේ ඉඳලා වම් අත පැත්තට. ඊට පස්සේ මේවට නම් දැම්ම unit zone, thousands zone, million zones කියලා. ඊට පස්සේ අපි නම්බර් එක කියවන්නේ ඔය millions පැත්තේ ඉඳලා units පැත්තට කියලා කතා කරා. එහෙනම් දැන් ඔන්න zones 3කට මේක කැඩුවා. දැන් ඕක ලියන්න පුළුවන් millions කියන zone එකේ තියෙන පොතේ 3. එහෙනම් 3 million ලේසි.
3 මිලියන් එච්චරයි. ඊට පස්සේ එන්න ඊළඟ සෝන් එකට. සෝන් එක කියලා කියන්නේ මම අර ඉරි දෙකක් ගහලා වෙන් කරේ තාප්පයක් ගහලා. ඒක තමයි thousands කලාපය. සෝන් එක. කලාපය. yes. සිංහලෙන් කියන්නේ කලාපය. ඔය තියෙන්නේ වචන. ඊට පස්සේ thousands සෝන් එකේ නැත්තම් කලාපයේ තියෙන පුතේ 628. බය නැතුව ලියන්න මොකද්ද? 628 628 ලියන්නේ එහෙමනේ. හැබැයි එහෙම ලියලා නවත්තලා බෑ. මං කිව්වා ඉලක්කම ලියලා අන්තිමන සෝන් එකේ නම ලියනවා අපි. 1000. එතනදී thousands කියලා ලියන්නේ නැහැ. 1000. 3,628,000 තව ඉවර නැහැ. යුනිට් සෝන් එකේ 75ක් ඉන්නවා. එහෙනම් 75. ඇයි මුලට බිඳුවනේ තියෙන්නේ? 75. මේක තාමත් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. මිලියන්ස් කලාපෙට පස්සේ තියෙන පොතේ බිලියන්ස්. සමහරට බිලියන් ගානක් දෙන්නත් බැරි නෑ හොඳේ. දැන් උදාහරණයක් විදිහට මම එකක් කියලා දීලාම යන්නම් මෙතන. නැත්නම් මතක් වෙන්න. අපිට දෙනවා මෙහෙම එකක්. මේ ලොකු නම්බර් එකක්. හරි. දැන් මේක ඉලක්කම් 3 අයින් කරොත් මෙන්න මෙතනින් 3ක් අයින් වෙනවා. දකුණු අත පැත්තේ ඉඳලා එන්නේ හොඳේ. දකුණේ ඉඳලා එනකොට 3ක් ආවා අයින් කරා. ආයෙ 3ක් ගියා ආයෙ සෝන් එකක්. ආයෙ 3ක් ගියා මේ. එතකොට ඔයාලට පේනවා සෝන්ස් 4ක් තියෙනවා. 1 2 Sir, 3 excuse me sir. ඔබතේ දෙවැනි ප්‍රශ්නේ හරිනම් ලකුණු කීයද? 2යි. ලකුණු දාන්න යන්න එපා ඔයා. ඔයා හරි වැරදි විතරක් දාන්න. වැරදි ටික හදන්න හොඳේ. දැන් මේ නම්බර් එක අපි කියවන්නේ මෙතන තියෙනවා පුතේ යුනිට් සෝන් එක, මෙතන තියෙනවා 1000 සෝන් එක. හරි. මෙතන තියෙනවා මිලියන් සෝන් එක. අන්තිමට ආවේ බිලියන. බිලියන්ස්. එහෙනම් ඔයාලට මේක කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. 4 බිලියන්. බිලියන 4යි. ඊළඟට 369ක් තියෙනවා. ඉතින් ඒක කියන්න. 369 මොනවද? මිලියන්. ඇයි ඒක එයා ඉන්නේ මිලියන් සෝන් එකේ. ඊළඟට 421ක් තියෙනවා 1000 සෝන් එකේ. 421,000. ඇයි එයා ඉන්නේ 1000 සෝන් එකේ. අන්තිමට ඉන්නවා 750. එයාට මොනවද දාන්නේ? එයාට ලියනවා 750. පැහැදිලිද? 4 මිලියන් රෙහන්සා මතක් වුණා අපේ නම්බර් සෝන් පාඩම 4 බිලියන් 369 මිලියන් 421,750. ඔන්න ඔය විදිහට තමයි පුතේ සංඛ්‍යා කියවන්නේ. හරි. හරි වැරදි දාන්න. මේක නම් ගොඩක් අයගේ හරි. මේකේ කම්පෙයාර් කරන්න තියෙනවා -5 and +3. එහෙනම් -5 තමයි පොඩි. හරි. +3 ලොකුයි. දැන් මේකේ අර මං කිව්ව ඔන්න අර මං කිව්ව අර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොක්කෝන්ගේ වැරද්දක්. මෙහෙම වචනයක් නෑ ඉංග්‍රීසි. මෙතනට එන්න ඕනේ fill in the blanks using -5 and 3 in suitable manner. manner කියන්නේ suitable manner කියලා කියන්නේ පුතේ suitable කියලා කියන්නේ ගැළපෙන විදිහට. suitable කියන්නේ ගැළපෙන. manner කියන්නේ මොකද්ද sir? manner කියන්නේ ආකාරය නැත්නම් විදිය. හරිද? ඒ කියන්නේ ගැළපෙන ආකාරයකට හිස්තැන් පුරවන්න කියලා තමයි කියලා තියෙන්නේ. manner. ඔන්න වචන අල්ල ගන්න හොඳ.
ඊට පස්සේ කියනවා write down two types of angle shown in the මේ බලන්න figure කියලා ලියලා තියෙන කැත මෙහෙම වචනයක් නෑ ඉංග්‍රීසියේ figure කියලා ලියන්නේ F I G U R E figure කියන්නේ පුතේ පින්තූරය නැත්නම් රූපය Sir, sir, F අකුර නිකන් T අකුර මොකද පුතේ T අකුර ඔව් ඒ මං ලියන හැටි ඒකත් කැතයිද එහෙනම් ඉන්නකො ලියන්න ලස්සන විදියට මෙහෙම කොහොම F I G U R E figure කියලා දැන් ඔය දැන් කියන්නේ රෙහන්ස කියනවා මම මේ දවස්වල මේක පොඩක් කෑම අඩු කරා මගේ ෆිගර් එක හදා ගන්න ඕනේ එහෙම කියනනේ ෆිගර් එක හදනවා කියලා කියන්නේ ෆිගර් එක හදනවා කියලා කියන්නේ පුතේ මේ තමන්ගේ රූපය හදා ගන්න ඒ වගේ තේරුමක් තියෙනවා එහෙනම් ওই රූපේ දිහා බලලා උතන තියෙන angles දෙකක් ලියන්න කියලා කියන්නේ එතකොට ඔයාලට මේ ඇතුලේ තියෙන ඇන්ගල් එක පේනවා මෙයා මහා කෝණ කියලා ඔයාලා දන්නේ නැහනේ. ඒකට කියන්නේ obtuse angle. මේ ඇතුලේ ඉන්නේ. එළියෙන් මෙහෙම ඉන්නේ reflex angle. ඔතන මට ටුට්ටක් සනුලගේ මූණ බලා ගන්න පුළුවන්. සනුල ස්ට්‍රේට් ඇන්ගල් එකක් කොහෙන්ද උතන්ට ආවේ ඈ ස්ට්‍රේට් ඇන්ගල් කියන්නේ පුතේ ස්ට්‍රේට් කියන්නේ කෙලින් කියන එකනේ එතකොට ඔහොම එකක් තියෙනවා නේ ඒකයි මට ඕව මතකයි හොඳේ කම්පියුටරේට දැම්මා වගේ තමයි එක එකනා කරන වැරදි මම ඔලුවට දාගන්න ඒ කියන්නේ ඒවා මතක හිටින වැරදිනේ සනුල දීලා තිබ්බා ස්ට්‍රේට් ඇන්ගල් and obtuse angle අපරාධ එක ලකුණක් නෑ. දැන් ඔයාලට 92ක් හරි 93ක් නේ තිබිද? එක ලකුණක් තිබ්බනම් 94 වෙනවා. Obtuse and reflex angle. Question number 5. Round off to the nearest. දැන් මේ ඔයාලට පේනවනේ ගානේ මැදින් ඉදිරි ටික අතුරුදහන් වෙලා. ඒ කියන්නේ ගානේ ඉතිරි ටික ටයිප් කරලා නැහැ. ඒ කියන්නේ round off කරන්නලු to the nearest. ළඟම තියෙන මොකේටද? ඔතන එන්න ඕනේ to the nearest multiple of 10. ළඟම තියෙන 10 ගුණාකාරයට round off කරන්න කියලානේ කියන්න ඕනේ. තේරෙනවනේ පුතේ ලංකාවේ අධ්‍යාපනයේ මෙහෙම හරි තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. හොඳේ. මන්ද ටීචර්ස්ලවත් ඒ කාලේ විභාගෙදී ඕක ළමයින්ට ඔහොම කියලා දුන්නත් දන්නේ නැහැ. එහෙනම් 43 අනේ සර් ගානේ එහෙම එකක් තිබ්බේ නෑනේ. ගාන එකක් නැහැ තමයි. ඔව් ඒක තමයි කියන්නේ. ඒක තිබ්බේ නැහැ පුතේ. ඒක මේ print කරලා නැහැ ඒගොල්ලෝ. එතකොට round off කරනකොට පොඩි නීති රීති කීපයක් නේ තියෙන්නේ පුතේ. බලන්න ඕනේ ones place එකේ ඉන්න කෙනා. මම පොඩ්ඩක් මතක් කරන් යන්න. ones place එකේ ඉන්න නම්බර් එක දිහා බලනවා. එයා පහට අඩුයි නම් එයාව round විනිදුලා පුතේ වගේ මයික් එක on වෙනවා පුතේ. ඔෆ් කරලා තියාගන්න දරුවෝ. ones place එකේ තියෙන නම්බර් එක පහට අඩුයි නම් එයා round off වෙන්නේ ඒ තියෙන සංඛ්‍යාවට කලින් ඉන්න 10 ගුණාකාරයට. එහෙනම් 43 කියන එකේ ones place එකේ ඉන්නේ 3. පහට අඩු සංඛ්‍යාව. එහෙනම් එයා round off කරපුවාම 40. ඇයි 43 වලට කලින් ඉන්න ළඟම ඉන්න multiple of 10 එක තමයි 40 කියලා. එහෙනම් 75 ගත්තොත් ones place එකේ 5. 5 or more than 5. පහ හෝ පහට වැඩි සංඛ්‍යාවක් තිබ්බොත් එයා round off කරන්නේ ඉස්සරහා ඉන්න 10 ගුණාකාරය. එහෙනම් 8. 75ට කලින් ඉන්නේ 70 පස්සේ ඉන්නේ 80. සර් වෙලාවට ඒක මගේ හරි. හරි. වෙලාව හොඳයි. මේක ගොඩක් අයගේ හරි. සර් මොකද්ද පස්වෙනි එකට ආන්සර් එක මට ඇහුන්නේ. පස්වෙනි එකට ආන්සර් එක පළවෙනි එකට 40 ඒකේ ඒ කියන්නේ රෝම ඉලක්කමෙන් තියෙන number 2 ආන්සර් එක 80. 80 පහ හෝ පහට වැඩි සංඛ්‍යාවක් තිබ්බොත් එයා round off කරන්නේ ඉස්සරහා ඉන්න 10 ගුණාකාරයට. එහෙනම් 8. 70 පස්සේ ඉන්නේ 80. 80 පහට වැඩි සංඛ්‍යාවක් තිබ්බොත් එයා round off කරන්නේ ඉස්සරහා ඉන්න 10 ගුණාකාරයට. එහෙනම් 8.
මේවා තේරෙන්නේ නැත්නම් තේරෙනවා වගේ ඉන්න එපා පුතේ. ඒක තමයි ඔයාලා කරගන්න ලොකුම වැරද්ද. හොඳේ. ඒ කියන්නේ හරි. තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න සර් ඇයි එහෙම කරේ කියලා. ඊළඟට express 5055 gram mass in kilogram and gram. මේක හරි ලේසි. ඔයාලා හැමෝම කරලා තිබ්බා 5 kilograms and 55 grams. මේක නම් වැරදි කෙනෙක් මට හම්බුනේ නැහැ. හරි. මේක fractions ගානක් simplify කරන්න කියලා තියෙනවා. මේකෙත් වචනේ සම්පූර්ණයෙන් වැරදි. හරි. F අකුරු දෙකක් එන්නේ නැහැ පුතේ. simplify කියන්නේ සුළු කරන්න. එක F අකුරයි තියෙන්නේ. කුණු හරප ලියලා තියෙනවා. හරි. simplify කියලා තියෙනවා. simplify කියන්නේ සුළු කරන්න. දැන් මේක සුළු කරන්න පුළුවන්. ඔයා දන්නවා fraction එකක යට ඉන්නේ denominator එක, උඩ ඉන්නේ numerator. mass over donkey කියලා අපි කතා කරා. එහෙනම් donkeyලා දෙන්න සමාන වෙන්න ඕනේ මේක අඩු කරන්න නැත්නම් subtract කරන්න. දැන් වෙලාවට donkeysලා දෙන්න සමානයි. එහෙනම් common denominator එක 11 කියලා අරගෙන 7 minus 3 equals Excuse me sir මට ස්ක්‍රීන් එක පේන්නේ. කාටද? සර් දම්සන්. පුතේ එහෙමනම් ඔයාට මොකක් හරි ඔයාගේ පැත්තෙන් මොන හරි එබෙන්නේ නැති. එහෙමනම් ක්ලාස් එකෙන් චුට්ටක් ලීව් වෙලා ආවිල්ලා බලන්න එන්නෙම නැත්තම්. මේකත් ගොඩක් අයගේ හරි මේක වැරදිලා තිබෙන්නේ නැහැ. ඊළඟට 8 වෙනි එකේ කියන්නේ පුතේ what is the sum of all prime numbers below 10. මේකේ ඔයාලට අලුත් වචනයක් තියෙනවා sum කියලා කියන්නේ පුතේ එකතුව. ඔන්න හොඳට මතක තියාගන්න මේක ගණන් වල එනවාම අනිවාර්යෙන් එනවා. මට දැන් පේනවා ලිව් වෙලා ආයා. ඒක තමයි. එතකොට පුතේ what is the sum of all prime numbers? prime numbers කියලා කියන්නේ කවුද කියලා චුට්ටක් මතක් කරොත් දන්නේ නැති අය දැන් එපා වෙయ్యා මේ ගණන් පුළුවන් අයට එපා වෙලා ඉන්න එපා. ඉතින් ඔයාලා අහගෙන ඉන්න. prime numbers කියන්නේ පුතේ යාට තියෙන්නේ only two factors. prime numbers have only two factors. factors කියලා කියන්නේ සාධක අපි කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට බලන්න පුතේ දෙක කියන කෙනා ගන්නකො. දෙක කියන කෙනා අපිට හදන්න පුළුවන් එක්වරක් දෙක පුළුවන් දෙවරක් එක පුළුවන් නේ. ඔය ක්‍රමයට අර වෙන චක්‍රේ මොනවා ලිව්වත් දෙක එන්නේ නැහැනේ. අන්න ඒ වෙලාවට අපි මේ දෙක ලියලා ඊට පස්සේ දෙක හදන්න උදව් කරපු නම්බර්ස් ටික ගන්නවා. මෙතන එක ඉන්නවා මෙතන දෙක ඉන්නවා. එහෙනම් 1 and 2. එහෙනම් මොනවා හරි නම්බර් එකක් හදන්න උදව් කරපු නම්බර්ස් වලට තමයි අපි කියන්නේ factors කියලා. එහෙනම් දෙක කියන නම්බර් එකට 2 කියන නම්බර් එකට 1 and 2 කියලා there are only two factors. අන්න factors දෙකක් තියෙන කට්ටියට අපි කියනවා තව වචනයක් prime numbers කියලා. හරි. එතකොට factors දෙකට වඩා තියෙන අයට කියනවා composite numbers කියලා. හරි. එහෙනම් 10ට අඩු prime numbers වල එකතුවනේ අහන්නේ. එනවට ලියන්න වෙනවා. අපි ලියලා බලමුකෝ. 0 1 2 3 4 5 6 7 8 9 below 10 නේ. ඔන්න below 10 තියෙන ඔක්කොම numbers ටික මම ලිව්වා. මේකෙන් 0 කියන්නේ prime number එකක් නෙවෙයි. 1 කියන්නේ prime number එකක් නෙමෙයි. මොකද 1 කියන කෙනා අපි ගණන් ගන්නෙ නෑ එතනදී. හරි. එහෙනම් prime number එකක් විදියට ඔයාට එනවා 2. 3. ඇයි 3 හදන්න පුළුවන් එක් වරක් 3 සහ 3 වරක් 1 විතරයි. ඊළඟ 4 කියන කෙනා number 4 එයා composite fact එකක්. ඇයි මම පොඩ්ඩක් පෙන්නන්නම්. මෙයා ලියන්න පුළුවන් එක් වරක් 4 දෙවරක් 2 හතර වරක් 1. ඒතර අර පේනවා හතර හදන්න 1 2
4 කියන numbers තුනම use කරනවා. ඒ කියන්නේ 4 කියන කෙනාට factors තුනක් තියෙනවා. ඒ 1 2 4. එහෙනම් 4 කියන එකත් 4 කියන එක නා prime number එකක් නෙමෙයි. ඊළඟට 5 prime number. ඇයි? එක් වරක් 5 පස් වරක් 1. වෙන ක්‍රමයක් නැහැ. 6 නැහැ. 7ත් ඒ වගේ. එක් වරක් 7 හත් වරක් 1. එහෙනම් පුතේ prime numbers 4යි ඔන්න හොඳට මතක තියාගන්න 10ට අඩුවෙන් තියෙන්නේ. අනිත් කට්ටිය කියන්නේ factors 3ට වඩා sorry 2ට වඩා තියෙන අය. එහෙනම් ඔය set එක එකතු කරා. එකතුනේ අහන්නේ. 2 මං හිතුවේ සර් ඒ ටික ලියන්න තියෙන්නේ කියලා. ඒ ටික ලියුවා විතරයි එකතු කරේ. ඒක තමයි what is the sum මොකක්ද එකතුව කියලා අහන්නේ. අන්න ඒකයි මේ වචනවල වැදගත්කම. ඊට පස්සේ පුතේ ඒකයි මම කියන්නේ ඔයාලගේ ලකුණු අඩුයි කියන එක මම පිළිගන්නේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ ඔයාලා තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. සමහර වචන දන්නේ නැහැ. ඔන්න ඔයාලා 10 11 වසරේදී ඔය ලකුණු 50 60 ගන්නවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. තාම අපි ඉන්නේ ඉංග්‍රීසි මීඩියම් පළවෙනි අවුරුද්ද. ඒ නිසා තාම අපි still learning. තාම ඉගෙන ගන්න. එහෙනම් මේගොල්ලෝ හතර දෙනා එකට එකතු කරා. 2 + 3 5. 5 + 5 10. 10 + 7 70. Question number 9. Which one is මේ වචනයක් අහලා තියෙනවද ඔයාලා ඉංග්‍රීසියෙන්? අනේ සර් චුට්ටක් අරක ආයෙත් දාන්නකෝ. දාලා තියෙනද කියලා. බානුෂී දැන් තේරෙනව නේද? අම්මා කිව්වද මම කතා කරා කියලා? හරි සර්. හරි. In question number 9, which one is large? ඔහොම වචනයක් නෑ පුතේ. Larger. Larger. Which one is larger out of 2 to the power 5 and 5 to the power 2? ඒ කියන්නේ out of කියන වචනේ තේරුම මේ දෙන්නාගෙන් කියන තේරුම පුතේ. out of කියන්නේ ගෙන් කියන තේරුම. අපි කියන්නේ මේ දෙන්නගෙන් කවුද? Which one out of these two? ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙම. මේ දෙදෙනාගෙන් කවුද? අන්න එතන out of කියලා පාවිච්චි කරන්නේ ඒක. හොඳ. එහෙනම් larger out of මේ දෙන්නගෙන් කවුද විශාල කියලා තමයි large කියලා කියන්නේ ලොකු. smaller කියලා කිව්වොත් කුඩා. larger කියලා කියන්නේ පුතේ විශාල. ඕකෙම අහලා තිබ්බනම් smaller කියලා ඒ කියන්නේ කුඩා. ඉතින් ඕක ටිකක් අපිට එකපාරම කියන්න බෑනේ. 2 to the 5 කියන්නේ කීයද? 5 to the power 2 කියන්නේ කීයද? 5 squared කියන්නේ කීයද කියලා බලන්න වෙනවා. නැතුව නිකන් බලලා කියන්න බෑ. එහෙනම් මේ කියන්නේ ඔයා දන්නවා ඉන්ඩිසර්ස් වල 2 to the power 5 කියන්නේ දෙකේව පහක් මෙහෙම වැඩි කරා. 4 8 16 32. 2 to the power 5 කියන්නේ පුතේ 32. 5 squared කියන්නේ 5 into 5. ඒ කියන්නේ 25. දැන් කියන්න පුළුවන්. දැන් කවුද ලොකු? දැන් ලොකු 2 to the power 5. මොකද එයා 32යි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් ආන්සර් එක ඕනනම් 2 to the power 5 කියලා මෙහෙම කියලා උත්තරේ ටික දෙකක් ගහන්න පුළුවන්. හැබැයි ඔයා ගණන් දන්නවා කියලා පෙන්වන්න ඔයාට ඕන මේ වගේ ඉන්ಈක්වල් සයින් එකක් දාලා මෙහෙම 5 to the power 2 කියලා මේ දෙන කම්පෙයාර් කරලා පෙන්වන්නත් පුළුවන්. එහෙම පෙන්නොත් ඒ වැඩේ තමයි. තේරුණාද කයිෂා? මම මේ කරන එක. තේරුණානේ? ඔයාට ඕනනම් උත්තරේ විතරක් ලියන්නත් පුළුවන් පුතේ. හැබැයි අහන්නේ දෙදෙනාගෙන් කවුද විශාලද කියලානේ. ඒකට ඔයාට ඕනනම් ඒ දෙන්නගෙන් කවුද ලොකු කවුද පොඩි කියලා දෙන්නම අරගෙන අර ඉන්ಈක්වල් සයින් එක දාලා
කම්පෙයාර් කරලා පෙන්නලන්න පුළුවන් ඔය. උත්තරේ ඉතිරි දෙකක් යන දාලා පෙන්නන්න පුළුවන්. ඕකේ සංසන්දනය කරන්න කියලා නෑනේ. නෑ කියලා නෑ. ඒක හරි. ඔයා කියන එක හරි. හැබැයි ඔයාට උත්තරේ එහෙම ලිව්වයි කියලා පුතේ වැරදි නෑ. ඒකයි මම කිව්වේ. ඔයා ඔය විදිහට ලිව්වත් මෙහෙම නිකන් 2 to the power 5 කියලා ලියලා උත්තරේ ඉරි දෙකක් ගහුවත් හරි. ආන්සර්ස් දෙකම හරි. සර් කියන දේ හරියට ඇහෙන්නේ නැහනේ. එහෙනම් ඉතින් පුතේ ඔයාලගේ සිග්නල් වල ප්‍රශ්නයක්. නෑ සර් හොඳටම වහිනවා ඒ හින්දාද කොහොමද? ඒක තමයි. බැරි වෙලා හරි ඉතින් වැහැලා ඔයාට ඇහුන්නේ නැත්නම් රෙකෝඩින් එක දෙනවා පුතේ. වෙන ඉතින් මට මොකද කරන්නේ? වෙන කරන්න දෙයක් නැහැනේ. හා සර්. ඊළඟට question number 10 එකේ කියනවා select and underline the net. net කියන එක ඔයාලට අලුත් වචනයක්. net කියලා කියන්නේ පුතේ ඔයාලා සිංහලෙන් අහලා ඇති පතරොම කියලා එකක්. පතරොමට තමයි ඉංග්‍රීසියෙන් net කියලා කියන්නේ. පතරොම. පතරොම කියන්නේ මොකක් හරි ඝන වස්තුවක් solid එකක් හදන්න අපි අඳින sketch එක පින්තූරේ. ඇයි සර් නිදාගන්න නෙට් එකටත් කියන්නේ නෙට් කියලානේ. ඔව් ඒක mosquito net. මාළු අල්ලන ඒවත් තියෙනවා ඒවත් net. ගොඩක් net වර්ග තියෙනවා හොඳ. ඔව් හරි. දැන් සිංහලෙන් පතරොම කිව්වට ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ අත්‍තරම් බැලුවොත් බුලට්. තුවක්කුවටනේ පතරොම දාන්නේ. මේකයි ඒක තමයි මේ ඉංග්‍රීසි කියන එක පුතේ හරියට අල්ලගත්තේ නැත්නම් පැටලෙනවා. දැන් මෙතන net කියලා කියන්නේ පතරොම. පතරොමට ආයි ඉංග්‍රීසියට හැරෙව්වොත් බුලට් වෙනවා. තේරෙනවද? ගණිතයේදී net කියලා කොහේ හරි තිබ්බොත් පතරොම හොඳේ. එහෙම මතක තියාගන්නකෝ. ඊට පස්සේ ඔතන තියෙන පතරොම් වලින් නැත්නම් nets වලින් that can be used to create a cube. cube කියලා කියන්නේ ඔයාගේ දාදු කැටේ එහෙම නැත්නම් රූබික් කැටේ වගේ cube එකක් ඝනකයක් හදන්න ගන්න පුළුවන් net එක. ඕක මට කියන්න පුළුවන් මෙන්න මෙයාට. ඕක හිතින් නමලා බලන්න ඉතින්. මෙහෙම නමනවා මෙහෙම නමනවා මෙහෙම නමනවා එහෙම නමනවා මෙහෙම නමනවා කියලා දැන් මට එහෙම කිව්වට ඔයාලට තේරෙන එකක් නෑ පුතේ. try කරලා බලන්න දැන් ඔය වැරදි අය ආන්සර් එක ලියලා කරලම බැලුවා ඒක. ඒක තමයි. කරලා බලන්න පුතේ. කරලා බලන්න නැතුව මට ඒක උගන්වන්න බෑ. ඒ කියන්නේ ගණන් වල සමහර දේවල් තියෙනවා. ඔයාලා කරලා බලලත් ඉගෙන ගන්න ඕනේ. හොඳේ? සර් ආ ක්‍රියේට් කියන්නේ මොකද්ද? ඔව්. create හදන්න. create කරනවා කියන්නේ පුතේ හදන්න. සාදන්න හදන්න. that can be used කියලා කියන්නේ පුතේ පාවිච්චි කළ හැකි. cube එකක් ඝනකයක් නිර්මාණය කරන්න නැත්නම් හදන්න පාවිච්චි කරන්න පුළුවන් net එකට යටින් underline කරන්න කියලා මේ කියන්නේ. select and underline. තෝරලා underline කරන්න. හරි. equivalent මේ බං මේකත් වැරදි ආ. fill in the empty squares. empty කියලා කියන්නේ පුතේ හිස්. empty bottle කියන්නේ හිස් බෝතලයක්. empty tank කියන්නේ හිස් ටැංකියක්. empty classroom කියන්නේ හිස් පන්ති කාමරයක්. empty. Fill in the empty squares. සර් මට මේ පළවෙනි ආවේ නෑ. දෙවෙනි එකේ මම ඉන්න පළවෙනි එකට උත්තරය ලිව්වා උත්තරය. ඒක තමයි. equivalent කියලා ලියන්නේ පුතේ E Q U I V A equivalent. වෙන කුණු හරපයක් තමයි මේ මනසේ ලියලා. හරි. equivalent කියලා තමයි ලියලා තියෙන්නේ. අනේ මම. හරි.
ඒ කියන්නේ මේ හිස් කොටු වලට පුරවන්නලු ඉක්වලන්ට් ෆ්‍රැක්ෂන් එකක් එන විදිහට. ඉතින් බලන්නකො මෙතන ඉඳලා මේක 6 වෙන්න නම් මේක මල්ටිප්ලයි කරලා තියෙනවා 3ෙන්. එහෙනම් නියුමරේටර් එක 3ෙන් මල්ටිප්ලයි කරා නම් ඩිනොමිනේටර් එක 3ෙන් මල්ටිප්ලයි කරලා උගන්ට 9 එන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන ඉඳලා මේක ආයේ මෙහෙම වැඩි කරන්න යන්න එපා. එහෙම වැඩි කරන්නේ නැහැ නේ පුතේ. මෙන්න මේ 3 කියන සංඛ්‍යාව කීයෙන් වැඩි කරපුවම 15 ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ 5ෙන්. එහෙනම් එයාගේ නියුමරේටර් එකත් 5ෙන් වැඩි කරලා ওই ස්කොටුවට ගන්න උත්තරය. දෙවර 5 10. එහෙනම් ඉක්වලන්ට් ෆ්‍රැක්ෂන්ස් වලදී අපි කරන්නේ මොකක් හරි ෆ්‍රැක්ෂන් එකක් අරගෙන එයාට වෙන ඇඳුමක් අඳිනවා. ඔයාලට මතකයිද මම පෙන්නුවා. ෆ්‍රැක්ෂන් පාඩමේ එක එක ඇඳුම් ඇඳගෙන හිටියට ඇතුලේ ඉන්න එකම එක්කනා කී මම කියලා දුන්නේ පුතේ. එතකොට එතනදී කරන්නේ අපි ගත්ත ෆ්‍රැක්ෂන් එකේ නියුමරේටර් එකයි ඩිනොමිනේටර් එකයි. නියුමරේටර් කියන්නේ ඉරෙන් උඩ ඉන්න එකනා, ඩිනොමිනේටර් කියන්නේ ඉරෙන් යට ඉන්න එකනා. ඒ දෙන්නම එකම හෝල් නම්බර් එකකින් වැඩි කරනවා. හෝල් නම්බර් එකකින්. හරි. මං කිව්වේ ඩොන්කිටයි නර්ස්ටයි එකම විදිහට සලකන්න. එක්කෙනෙකුට එක විදිහකටයි අනිත් එක්කෙනාට තව විදිහකටයි සලකන්න බෑ. එහෙනම් ඩිනොමිනේටර් එක ඔයා මල්ටිප්ලයි කරන්නේ 3ෙන් නම් නර්ස් උත් මල්ටිප්ලයි කරන්න 3ෙන්. යට 5න් නම් උඩ 5න්. යට 10න් නම් උඩ 10න්. එකම නම්බර් එකෙන් තමයි පුතේ ඩිනොමිනේටර් එකයි නියුමරේටර් එකයි මල්ටිප්ලයි කරන්න ඕනේ. හරි. ඊළඟට question number 12. මෙතන a child කියලා එන්න ඕනේ. ඒ කියන්නේ මේක වචන දෙකක්. a child දරුවෙක්. child කියලා කියන්නේ දරුවෙක්. walked කියලා කියන්නේ පුතේ ඇවිද්දලු. දරුවෙක් ඇවිද්දලු 10 meters to the north. ඉතින් එතකොට හිතන්න දැන් ඔයාලා දන්නවා ඔයාලගේ directions පාඩමෙන් මේක අහලා තියෙන්නේ. මෙන්න north, මෙන්න south, මෙන්න east, මෙන්න west. මෙතන හිටපු ළමයේ මීටර්ස් 10ක් මෙහෙම උඩට ගියා. north කියන්නේ හෙටනේ. මීටර 10ක් ගියා. ගිහිල්ලා then ඊළඟට then කියලා කියන්නේ ඊළඟට 10 meters to the west. බස්නාහිර west පැත්තට යනවා තව 10ක්. and stopped. නැවතුණා මෙතන. උතුරට ගියා බස්නාහිර. in which direct කියලා වචනයක් මේක තාම හොයාගෙන නැහැ ඉංග්‍රීසි වල. direction. direction කියන්නේ දිශාව. in which direction කොයි දිශාවටද මොකද්ද මේ කියන්නේ? staffing කියලා වචනයක් නැහැ පුතේ. starting point එක කියන්නේ එයා පටන් ගත්ත තැන. starting point එක main starting point එක. in which direction the starting point can be seen to him now. දැන් එයා පටන් ගත්ත තැන කොයි පැත්තෙන්ද පේන්නේ? දැන් ඔන්න මේක තමයි starting point එක. මං හිතුවා අර ස්ටාෆින් කියන හින්දා ස්ටාෆ් එකට ing දැම්මම මෙහෙම එන හින්දා නැවතුන තැන. ස්ටාෆ් එකට ing දාපුවම බුදුහාම ඒකනේ මම කිව්වේ ඉංග්‍රීසි නෑ මං හිතුවා ඒ කියන්නේ නැවතුන දිශාව කියලා. ස්ටොපින් පොයින්ට්. එහෙමද හිතුවේ? ඒ තමයි ඒ වගේ දැන් මේ පේපර් එකේ මේ වැරදිත් බලපානවා ඔයාලගේ ලකුණු වලට. හොඳේ. in which direction දිශාව direction starting point එක කියන්නේ පුතේ පටන් ගත්ත තැන. point එක කියලා කියන්නේ check point එක කියලා කියන්නේ අපි ඉස්සරහා police check point එකක් තියෙනවා. ඒ කියන්නේ එතන යම්කිසි ස්ථානයක් අඟවන්න තමයි අපි point කියන වචනේ පාවිච්චි කරන්නේ. check point. එහෙනම් මෙන්න දැන් මෙතන ඉන්න ළමයාට දැන් මෙතන නතර වෙලා තියෙන්නේ. එයාගේ starting point එක පේන්නේ කොහෙන්ද කියලා යහන්නේ. ඒ කියන්නේ මේකනේ දිශාව. ඒ කියන්නේ මෙන්න මේ දිශාව. පැහැදිලිද? මේ දෙන්න අතර ඉන්නේ කවුද? south east. ගිනි කොන. සිංහලෙන් කියන්නේ ගිනි කොන. south east.
දැන් එයාට එයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක පේන්නේ කොයි පැත්තෙන්ද කියලා ඔය අහන්නේ. උතුරට ගියා බස්නාහිරට ගියා. අබිනිති තේරෙනව නේද කරන වැඩේ? ඊට පස්සේ question number 13 වල කියනවා පුතේ find the smallest number. අන්න find කියන්නේ හොයනවා. ඔන්න ඇවිල්ලා තිනවා small වචනේ. smallest number කියන්නේ කුඩා සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව. smallest කිව්වොත් small number කිව්වොත් කුඩා සංඛ්‍යාව. smallest කියන්නේ කුඩාම. කුඩාම. අපි Sir. කියන්නේ කලින් එකට උත්තරේ මොකද්ද සර්? south east. thank you sir. Find the smallest number that can be divisible. ඔන්න divisible කියලා කියන්නේ පුතේ බෙදන්න පුළුවන්. බෙදිය හැකි. divisible. division කියලානේ අපි බෙදීමට කියන්නේ. බෙදන්න පුළුවන්. divisible කියන්නේ හරියටම බෙදෙන කට්ටිය. ඒ කියන්නේ ඉතුරු නැතුව බෙදෙනවා නම් අපි කියනවා ඒකට divisible. බෙදන්න පුළුවන්. එහෙනම් මොකද කියන්නේ? Divisible by these numbers 4 5 6 4 5 6 කියන සංඛ්‍යා තුනෙන්ම බෙදන්න පුළුවන්. කුඩාම සංඛ්‍යාව මොකද්ද කියලා අහන්න. සමහරු ලියලා තිනවා 1 කියලා. 1 කියන්නේ ආන්සර් එක 1 කියලා කියනවා. බෑනේ ඉතින් 1 බෙදන්න පුළුවන් 4ෙන්. බෙදනවාද? බෙදනවා. නමුත් එතකොට ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ. හරි 4ෙන් 5ෙන් 6ෙන් 3ෙන්ම බෙදන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම 4 5 6 කියලා ලියා ගන්න පුතේ. ලියාගෙන මල්ටිපල්ස් ටික පොඩ්ඩක් ඉස්සරහට නිකන් හිතලා ලියන්න. ඉතින් වෙන ඔයාලට මට තව ක්‍රම තියෙනවා. ඒක අපි grade 7 වල කරමු. ඔයාලට තේරෙනවා 4 ගාවට 8 12 16 20 24 28 32 36 that's a 40 44 48 52 56 60 හරිනේ ඔහම යනවනේ හරිනේ පුතේ 4ෙන් බෙදෙන ඒවා ඕවනේ 5ෙන් බෙදෙන ඒවා මොනවද 5 10 15 20 25 30 35 40 45 50 55 60 65 70 ඔහොම ලියන්න 6ෙන් බෙදෙන ඒවා වෙන්නේ 6 12 18 24 30 36 42 හයවරක් චක්කරේ මම මේ ලියන්නේ සර් මෙහෙ අකුණු ගහනවා. ආ අකුණු ගහනවා සර්. එහෙනම් පුතේ ලීව් වෙන්න රෙකෝඩින් එක බලන්න හරිද පුතේ හා සර්. දැන් ඉතින් ඔයාට ඕක බලාගෙන ගිහපුවාම ඔයාට එක තැනක් තියෙයි ඔය තුන් දෙනාගෙන්ම බෙදෙන කෙනානේ අහන්නේ පුතේ එහෙනම් 4ෙන් බෙදෙන කට්ටිය තමයි මේ ඉන්නේ 5ෙන් බෙදෙන කට්ටිය තමයි මේ ඉන්නේ 6ෙන් බෙදෙන කට්ටිය තමයි මේ ඉන්නේ මෙතන මට එක තැනක් පේනවා මෙන්න මේ 60 කියන කෙනා මේ 60 4ෙන් බෙදෙනවා 5ෙනුත් බෙදෙනවා 6ෙනුත් බෙදෙනවා ඊට අඩුවෙන් බෙදෙන තුන් දෙනාටම පොදු වෙච්ච නම්බර් එකක් නැහැ තේරුණාද රේහන්ස එහෙනම් ඔය තුන් දෙනාගෙන්ම බෙදෙන smallest number එක පුතේ එක නෙමෙයි 60 එහෙමයි උත්තරේ ගන්න දැනට ඔහොම ගන්න ඔච්චර දුර යන්නේ නැතුව ගන්න ක්‍රමයක් ඔයාලා 7 වසරේදී ඉගෙන ගන්නවා හොඳේ 60 දැන් ඔයාලට වෙන නම්බර 3ක් දුන්නොත් ඔය විදිහට චුට්ටක් ඒ චක්‍රේ ලියලා බලන්න. ලියලා බලනකොට එක තැනක් අහුවෙනවා. තුන් දෙනාටම පොදු එකම තමයි ඒ නම්බර එක. මේක නම් ගොඩක් අය හොඳට කරලා ලස්සනට කරලා තිබ්බා. ෂේඩ් කරනවා කියන්නේ පුතේ අඳුරු කරනවා. මේන් ආපහු අර වැරදි වචනේ ලියලා දෙනවා ෆිගර් කියලා. F සර් එතකොට අර මේ 13 වෙනි එකට උත්තරේ මොකක්ද වෙන්නේ? 60 smallest number එකනේ අහන්නේ. මේ තුන් දෙනා 4 5 6 කියන තුන් දෙනාගෙම බෙදෙන
කුඩාම එක්කෙනා වෙන්නත් ඕනේ, බෙදෙන්නත් ඕනේ, කුඩාම එක්කෙනා වෙන්නත් ඕනේ. ওই තුන් දෙනාගෙන්ම ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ. 60 කියන එක්කෙනා හතරෙනොත් හරියටම බෙදෙනවා. පහෙනොත් බෙදෙනවා, හයෙනොත් බෙදෙනවා. හරි. මේක හරි පුතේ. මේක නම් ලොකුවට කරන්න මං යන්නේ නැහැ. මෙහෙම ඔයාලා බෙදන්න ඇති. මෙහෙම දෙකට බෙදුවා. ඊට පස්සේ හතරට බෙදුවා. ඊට පස්සේ මෙහෙම එකක් ගැහුවා. පොඩක් ඇද වෙනවා ගණන් ගන්න එපා. මෙහෙම 8ට බෙදුවා. 8ට බෙදලා කෑලි තුනක් ඔයාලා කැමති විදිහට කලර් කරා. ඒක තමයි 3/8 කියලා කියන්නේ. ඔය ෆ්‍රැක්ෂන්. හරි. ඒක නම් ලොකුවට එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. If the price of 6 apples is 15 rupees, find the price of 3 apples. සර් Huh? අර 14 වෙනි එකේ මම මේ කොටු ගාන බෙදලා තියෙන්නේ මේ වෙනස් විදියකට. ඒක කමන්නේ. කොහොම හරි 8කට දැන් සමහරු බෙදලා ඉතින් මම දැක්ක මෙහෙම. මෙහෙම දෙකට බෙදලා මෙයා 4ට බෙදනවා මෙහෙම. කොහොමද බෙදන්න පුළුවන් එහෙම බෙදලා තමා සර් මෙව්වා කරලා තියෙන්නේ. බෙදලා තියෙන්නේ. ඒකම. මෙහෙමත් කෑලි තුනක් පාට කරලා තිබ්බොත් ඒ තමයි. ඇපල් ගෙඩි 6ක් රුපියල් 15යි නම් ඇපල් ගෙඩි 3ක මිල කීයද කියලා අහනවා. ඇත්තටම ඕකේ සිංගල මීඩියම් එකේ තිබ්බේ රුපියල් 15 නෙමෙයි පුතේ 150. ඇපල් ගෙඩි 6ක් කොහෙද රුපියල් 15ට හම්බෙන්නේ. හිතන්නකෝ ඒ ගානේ වැරද්දක් තියෙනවා කමන්නේ. අපි එහෙම හදමු. එහෙනම් අපි කරන්න ඕනේ 15 බෙදන්න ඕනේ 6ෙන්. ඇයි? එක ඇපල් එකක මිල හොයාගන්න ඕනේ. ඒ හොයලා තමයි 3ෙන් වැඩි කරන්න වෙන්නේ. නැත්තම් කරන්න බෑනේ. හරි. එහෙම නැත්තම් හරිය ලේසි ක්‍රමයක් තියෙනවා. වැඩි දුර යන්න ඕනේ 6ක් 15යි නම් 3ක් කියන්නේ 6 භාගනේ. සෝක දෙකට බෙදනවා. ඒක තමයි. එහෙම කරන්නත් පුළුවන්. එච්චර වද වේවි ඉන්න ඕනේ මං නැහැ. කරේ එහෙම සර්. very good. apples 6ක් රුපියල් 15යි. එහෙනම් 3ක් කියන්නේ ඒකේ භාගනේ. එහෙනම් 3 apples equals මෙන්න මේ 15 rupees divide by 2. එතකොට වටේ rupees 750 කියලා. 7.50. ඔය වගේ ඒවා වරද්දා ගන්න එපා හොඳේ. බානුචි ඒකක්වත් බීලා ඉන්න ඈනුන් යනවා. ඔව් කියන්න පුතේ. ඔව් අර 15 වෙනි එකේ මේ අහන්නේ මේ ඇපල් ගෙඩි 3ක මිලනේ. එතකොට මේ රුපියල් 36යි මේ 7 මේ 50ක් වෙන්නේ නැත්යි. ඇපල් ගෙඩි 3ක් 6ක් නේ 15. ඇපල් ගෙඩි 6ක් 15යි. අහන්නේ 3ක්. කල්පනා කර. ඇපල් ගෙඩි 6ක් 15යි නම් 3ක් කියන්නේ ඒකේ භාගනේ. පැහැදිලිද? හරියි. ඒක තමයි. Write down the next two terms. Terms කියලා කියන්නේ පුතේ පද. Terms කියලා කියන්නේ පද. හොඳේ. ඊළඟ පද දෙක ලියන්න. Next two terms of triangular numbers. ත්‍රිකෝණ සංඛ්‍යාවල නැත්නම් triangular numbers වල ඊළඟ දෙක. මේක එන්නේ පොඩි pattern එකකට රටාවකට. මේ පළවෙනි එකට දෙකක් ඇඩ් වෙනවා. ඊළඟ එකනට තුනක් ඇඩ් වෙනවා. මම මේක කියලා දුන්නා. එහෙනම් ඊළඟ එකනට හතරක් ඇඩ් වෙනවා. එහෙනම් 6 + 4 10. මෙතනilla ඊළඟ එකට යද්දී 5ක් ඇඩ් වෙන්න ඕනේ 10 + 5 15. එහෙනම් ආන්සර් එක වෙන්නේ 10 and 15. triangular numbers වල එහෙම ඇඩ් වෙවි යන්නේ. සර් මට තව හේතු ක්‍රමයක් ආවනේ. මොකද්ද? මොකද්ද? එක්වරක් 3 3යි 3 වරක් 2 6යි 6 වරක් 6 වරක් කීයද 10? මල කැලිය.
මිනිදුලා ඔන්න අලුත් දේවල් මිනිදුලා අලුත් දේවල් හොයා ගන්නවා දැන් විද්‍යාඥයෙක් වගේ. 6 වරක් කීයද 10? නෑ පුතේ නෑ නෑ. එච්චර මේ ගැටලුවක් කරගන්න එපා. ට්‍රයැන්ගුලර් නම්බර්ස් කියලා දුන්න හැටි වාට ඔලුවට එන්න ඕනේ. ට්‍රයැන්ගුලර් නම්බර්ස් කියන්නේ මේවා. මෙන්න පළවෙනි එක, මෙන්න දෙවෙනි එක, ඊළඟ එක මෙහෙම මේක 1 මේක 3 මේක 6 එහෙම යනවා. මේක නම් ගොඩක් නෙමෙයි හැමෝගෙම වගේ හරි. draw the third and fifth මේ මොකද්ද මේක මාරකයි. මට නම් ඉංග්‍රීසිත් එපා වුණා මේ පේපර් එක බලලා. draw the third and fifth pattern. pattern කියන්නේ රටාව of square numbers. ඔන්න square number එකේ තුන්වෙනි එක නයි පස්වෙනි එක නයි. මෙතනට එන්නේ එක නම් පුතේ square numbers වල දෙවෙනි පදේ එන්නේ 4. ඇයි? 2 2කින් වැඩි වෙනවා. මෙතනට එන්න ඕනේ 9. 3 3ෙන් වැඩි වෙනවා. මෙතන 4 4ෙන් වැඩි වෙනවා. මෙතන 5 5ෙන් වැඩි වෙනවා. එහෙනම් ඉතින් මෙතන බෝල 9ක් අඳින්නේ නැහැ. මෙතන බෝල 25ක් අඳින්නේ 5 5. හරි. ඇඳලම පෙන්නන්න කම්මැලි වෙන්නේ නැත්තම්. ඔන්න බෝල 25. ඕක තමයි අඳින්නේ කියලා. ඒක නම් කොහොම වගේ හරිනේ. ඒක වරදිනවා නෑ නෑ. මේක සමහර අයගේ වැරදි. ඒක කියන්නේ පුතේ the value of an මෙහෙම වචනයක් නෑ ලංකාවේ. ලංකාවේ නෙවෙයි ලෝකේ. මේ ස්මෙරිකන් කියලා නෙමෙයි ඇමරිකන්. ඇමරිකන් කියන එක සනුල ඔයාට ඔයාගේ S එක එතනට දාලා ස්මෙරිකන් කියලා දාන්න. ස්මෙරිකන් ඇමරිකන් කියලා වෙන්න ඕනේ. ඇමරිකන් තමයි ඩොලර්. ඩොලර් කියලා ලියන්නේත් ඇත්තටම ඔහොම නෙමෙයි. ඩොලර් එක ලියන්නේ DOLLAR ඩොලර්. මේක හදපු එකව ගෙදරට ගිහිල්ලා ගහන්න ඕනේ. සර් කෙනෙක් වුණත් කරන්න දෙයක් නැහැ. මෙහෙම ළමයින්ට මේ අසාධාරණ කරනවා. ඒකේ කියන්නේ පුතේ දැන් අපි ඉගෙන ගත්තානේ එක එක රටවල් වල පාවිච්චි කරන්නේ එක එක කරන්සිස්. කරන්සිස් කියන්නේ මුදල්. ඒකට ඇමරිකාවේ දැන් අපි හිතමුකෝ කවුද අපේ රෙහන්ස ඇමරිකාවට ගිහිල්ලා ජොබ් එකක් කරලා ලංකාවට එනවා ඩොලර් ටිකක් අරගෙන. අරගෙන ඇවිල්ලා එයාට ලංකාවේ කඩවල වලට ගිහිල්ලා වියදම් කරන්න බෑනේ. අපේ රටේ කඩවල වලින් ඩොලර්ස් ගන්නෙ නෑනේ. එහෙනම් එයා ඩොලර් ටික ලංකාවේ මුදල් වලට මාරු කරගන්න. එහෙමනම් මේක තමයි මේ අහන්නේ මේ. What is the value of 50 American dollars in Sri Lankan rupees? රෙහන්සා ඇමරිකන් ඩොලර් 50ක් දුන්නොත් එයාට ලංකාවේ මුදලෙන් රුපියල් කීයක් හම්බ වෙනවද කියලා අහන්නේ. මේ බා. ඩොලර් එකක් සමානයි රුපියල් 182යි. එහෙනම් ඩොලර් 50ක් දුන්නොත් පුතේ ඒ වගේ 50 ගුණයක් නේ. හරි ලේසි. එකක් දැන් ඔය එක පොතක් රුපියල් 10 නම් පොත් 50ක් බලන්න මොකද කරේ? එක පොතක ගාන 50 වැඩි කරා. එහෙනම් ඩොලර් එකකට රුපියල් 182ක් දෙනවා නම් ඩොලර් 50කට දෙනවා ඒ වගේ 50 ගුණයක්. 182 වැඩි කිරීම 50. මම හිතන්නේ මේකේ උත්තරේ එන්නේ නැත්තේ 9100යි කියලා. මොන වැරදින් කට්ටිය ඉන්නවනම් හදන්න. සෑ මම ඔකට රුපියල් දාන්න නැතුව 9000ක තියලා. ඒක තමයි රුපියල් දැම්මේ නැත්නම් වැරදි පුතේ. හොඳේ මුදල් ගණන් වල අනිවාර්යයෙන්ම මෙන්න මෙයා තිබ්බේ නැත්නම් නිකන් එහෙම 9100 තිබ්බොත් මම වැරදි දැම්මා. අන්න ඒකයි කියන්නේ මට ඕකට හරි දාලා ලකුණු දාලා අනේ පුතේ හරි හොඳයි ඔයා ලකුණු 100යි කියලා ඔළුව අත ගාලා යවන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා හැදෙන්නේ නැහැ. ඒ නිසා මම ඒවට වැරද්දන්නේ. හරි. බොරු කරලා හරියන්නේ නැහැ නේ අපිනේ. අපි ඇත්ත වැරද්ද හදා ගන්නවා. මෙන්න තියෙනවා decimals ගන්න. Find the value. Value කියලා කියන්නේ අගය. අගය සොයන්න. දැන් මේ වගේ decimals ගන්න දුන්නා මේක ගොඩක් අය වරද්දාගෙන තිබ්බා පුතේ හොඳද? මේ හොඳට ඇස් අරගෙන බලන්නකෝ. මේකේ තියෙන්නේ
18.3 minus 6.85 බලන්න එපා. ගණන් 20ක් හදලා ඉන්ටර්වල් එකක් දෙනවා. හොඳේ. ඊළඟ එක හදලා ඉන්ටර්වල් එක. දැන් මේ වගේ ගණන් දුන්න හැටි එකපාර හදන්න එපා. හදන්න නැතුව මොනව කරන්නද? බල බල ඉන්නද? නෑ. ඔව් බලන්න වෙනවා. කොහොමද බලන්නේ? මේ බලන්න මේ නම්බර්ස් දෙක දිහා බලපුවම ඔයාලට පේනවද? පළවෙනි එක්කනට ඉන්නේ පුතේ එක ඩෙසිමල් පොයින්ට් එකයි. ඒ කියන්නේ එක දශම ස්ථානයයි එයාට තියෙන්නේ. මෙයාට තියෙනවා 2 decimal points. දශම ස්ථාන දෙකක් තියෙනවා. මම එකක් තියෙන- ඕකේ බිංදුවක් දාගත්තා. ඔව් ඒක තමයි. එතකොට ඔයා ඊළඟට කරන්න ඕනේ දැන් ඩෙසිමල් පොයින්ට් එකක් තියෙන කට්ටිය ඉන්නවා දෙකක් තියෙන කට්ටිය ඉන්නවා. එතකොට එහෙම ටිකක් කරන්න බැරි නෑ අමාරුයි. ඒ හින්දා අපි කරන්නේ ඔයාගේ 18.3 කියන කෙනාගේ අගට බිංදුවක් දාගන්න. අගට බිංදු දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ ඩෙසිමල් එකට. දශම සංඛ්‍යාවක අගට බිංදු දැම්මට කමන්නේ. හැබැයි ඔයාට බෑ මේ අස්සේ එහෙම දාන්න. දැන් ඔයාට දාන්න ඕනේ කියලා මේ 1යි 8යි අතර මෙහෙ බිංදු දාන්න එව්ව කරන්න බෑ. එහෙ ඉන්න බෑ. ඒ වගේ 1 ස්ථානයේ 10 ස්ථානයේ සංඛ්‍යා තියෙනවා. ඒ අස්සවල් වල ගහන්න බෑ. මේ අගට ඒ කියන්නේ 3න් පස්සේ බිංදුව කියලා ලියා ගන්න. ලියලා අර 6.85 ගානට දශම තිත මෙහෙම මැදින් ලියලා මෙතනට 6 මෙතනට 85. දැන් ඉතින් සාමාන්‍ය අඩු කිරීම පුතේ. ඇයි ඒ? මේ බලන්න බිංදුවෙන් 5ක් බෑ. එහා පැත්තෙන් ඉල්ල ගන්නවා එකක්. එතකොට 10යි 10න් 5ක් 5යි. දැන් මේ පැත්ත එකක් දුන්නේ හින්දා මෙතන 2. එහෙනම් එහා පැත්තෙන් ඉල්ලනවා එකක්. එතකොට 12යි. 12න් 8ක් 4යි. ඩෙසිමල් පොයින්ට් එක. මෙතනට එහා පැත්තට එකක් දුන්නේ හින්දා මෙතන 7යි. 7න් 6ක් 1යි. මෙතන 1යි 11.45. එහෙනම් ආන්සර් එක වෙන්නේ 11.45. දශම ස්ථාන එකක් තියෙන එකකින් දෙකක් අඩු කරද්දී අගට බිංදුවක් දාගන්න. හරි ලේසි ඔය වැඩ. ඔක අපි කරා ක්ලාස් එකේ. හරි last one. මේ ගානට හැමෝටම ලකුණු දීලා ඇති. හරි. මේකත් පට්ට වැරදි ගානක් හොඳේ. select පළවෙනි වචනේ ඉඳලම වැරදි. මේක select වෙන්න ඕන. Select and write the numbers which are divisible by 6 නෙමේ පුතේ මේකේ වැරදිලා 6 ටයිප් වෙලා තියෙන්නේ මෙතන 2 තියෙනවා. දෙකෙන් බෙදෙන ඒවා ටික තෝරන්න කියලායි උතන කියන්නේ. අපි 6න් බෙදෙන එකක් ගැන කතා කරන්නේ තාම. 6න් බෙදනවා නම් ඔය කොහොම 6න් බෙද බෙද බලන්න එපා. ඔයාලට මතකද දෙකෙන් බෙදනවා නම් එයාගේ ones place එකේ තියෙන්න ඕනේ එක්ක 0 එක්ක 2 එක්ක 4 එක්ක 6 එක්ක 8. මම ඔය ඔක්කොම හයෙන් බෙදුවා. ඒක තමයි ඒ නිසා මම වැරදි දාලා තියෙනවා නම් කාට හරි ඒකට හරියක් දාගන්න අන්තිමට. ඒකේ ගානේ වැරද්දක් තියෙනවා හොඳේ. එහෙම divisible by 2 නම් ඔයාලට තේරෙනවා මෙන්න මෙයා හරි මෙයා හරි මෙයා හරි මෙයා හරි. ඇයි එයාගේ ones place එකේ තියෙන්නේ even number එකක්. නැත්නම් ඉරට්ට සංඛ්‍යාවක්. හරි. හරි. ඔක තමයි first paper එක. හරි. දුවලා එන්න විනාඩි 5කින්. 5 minutes වලින් අපි පටන් ගමු. හරි පොඩි break එකක්. පොඩි break එකක්. ප්‍රයන්ස දැන් තේරෙනවද වැරදි? ඔයාගේ first paper එකට කීයද පුතේ? ඔයාගේ first paper එකට මම හිතන්නේ 40න් 38ක් තිබ්බා. ඒකටත් එක දෙවෙනි එක නේ. හරි so. දෙවෙනි ෆැක්ටර් තමයි වැඩිපුරම වැරදෙන්නේ. නැරදෙන්නේ ඒක තමයි. මාර වැඩේ. ඒක අපි හදාගමු කොහොමද? හරි. බ්‍රේක් එකක් අරන් එන්නකෝ කට්ටිය.
හරි පුතේ. පටන් ගමුනේ. මේක තමයි අද ක්ලාස් එකේ වැදගත්ම කොටස වෙන්නේ. ඒ කියන්නේ පුතේ පාර්ට් 2 එකට උත්තර ලියා ගන්න බැරුව තමයි ඔයාලට ලකුණු අඩු වෙලා තියෙන්නේ. ඉස්සර වෙලාවම මම ඔයාලට පෙන්වන්නම් පොඩි උදාහරණයක්. හරිද? මොකද්ද දන්නවද? ඔහොම ඉන්නකො තප්පරයක්. ඇයි මේක පෙන්වන්නේ කියලා මේ ඔයාලගේම ක්ලාස් එකේ යාළුවෙක්ගේ පේපර් එකක් මේක මම තියාගත්තේ වැරදි තමයි හොඳේ මම මේ වැරදි එකක් පෙන්නනව නෙමෙයි මේකේ ඔයාලට ගන්න ඕනේ දේ තමයි රෙහන්සා පුතේ බලන්න චලනී ජනනී බානුෂි මම මේ කියන දරුවෝ හොඳේ කයේෂා විනිදුලා දම්සර ඔයාලා හැමෝගෙම හරිද මම මේ නම් කිව්ව කට්ටිය. මෙතන මේකේ විශේෂත්වය තමයි පුතේ ඔයා සෙකන්ඩ් පේපර් එක කරද්දි ඔයාට උත්තරේ එන්නේ කොහොමද කියන එක ඔයා පෙන්වන්න ඕනේ. ඒකට අපි කියනවා ක්‍රමය කියලා එකක් තියෙනවානේ. ක්‍රමය මේ ක්‍රමය පෙන්වුවේ නැත්තම් දැන් බලන්න මේකේ C පාර්ට් එකට මේක මේ සනුලගේ පේපර් එක පුතේ ලකුණු 4ක් මම දීලා තියෙනවා මේ සෙන්ටිමීටර් මීටර් සෙන්ටිමීටර් ගානට. හරිද? මේ යට තියෙන්නේ මෙන්න මෙයා. බැරි වෙලා හරි ඔයා කොහේ හරි කටුවැඩ කරලා ඔයා උත්තරේ ලියනවා මීටර 27යි සෙන්ටිමීටර 33යි කියලා උත්තරේට ඉරි දෙකක් ගහනවා මේ එකතු කරන ඒවා මොනවත් පෙන්වන්නේ නැතුව. එතකොට ඔයාට හම්බෙන්නේ එක ලකුණ. ඇයි පුතේ ඕක කොපි කරලා ලියන්න පුළුවන් නේ. ඕන ළමයෙකුට උත්තරේ ලියන්න පුළුවන් නේ. දැන් සුදම්ට එහා පැත්තේ ඉන්න ළමයාට සුදම්ගේ ඒවා කොහොම ටික කොපි කරනවා උත්තරේ ලියනවා. උත්තරේ ලියනවා. ඒතර උත්තර වලට ලකුණු දුන්නොත් ගණිතේ ඕන ළමයෙකුට ලකුණු 100 ගන්න පුළුවන්. එතකොට දැන් මේ පේපර් එකේ වැඩිම ලකුණු ගත්ත කවුද? සුදම්, සනුල, කවිරු. ඒ තුන් දෙනාගේම පේපර්ස් ගත්තොත් පුතේ යාලා පැහැදිලිව යාලට ගානට උත්තරේ ආපු හැටි පෙන්නලා තියෙනවා. දැන් මේ බලන්න. මෙතන කිලෝග්‍රෑම් ග්‍රෑම් එයා කොහොමද ඒ කිලෝ 12යි ග්‍රෑම් 25ක් ආවේ කියන එක පුතේ පෙන්නනවා හදලා. එහෙම නැතුව කොහෙන්වත් උත්තරේ අහසින් වැටෙනවා වගේ ලියන්න එපා. මේ බලන්න මේක මං හරි ආසයි මේ වැඩේට. ඒ කියන්නේ බලන්න faces කීයද? edges කීයද? vertices කීයද? කියලා හරිද? මේ සනුල ඔයා ඕනට වඩා ආඩම්බර වෙන්න එපා. හොඳේ මම දැන් මේක කියනවා කියලා. හරිද? හරි. දැන් මම මේක ගත්තේ මට දැන් කවිරුගේ හරි සුදාම්ගේ හරි තව කාගේ හරි හොඳට කරලා තිබ්බොත් මම මේ පේපර් එක පෙන්නනවා. මේක පුතේ ඔයාලා ආදර්ශයට ගන්න මේ ක්‍රමය. හරිද? මේ තමයි ලකුණු ගන්න එකේ රහස. ඒ කියන්නේ පේපර් එක බලන සර්ට මිස්ට ආස හිතෙනවා. සහ ලකුණු දෙනවා. යතින් පයින් අපි ඇවිල්ලා තියෙන පුතේ ළමයින්ට ලකුණු දෙන්න. හරි. ඔයාලා මේ අන්තිම ගානේ මර හැලප වඩේ ගාන හදපු දරුවෝන්න මතක් කරගන්න මේ බාණ්ඩ එයා ලස්සනට වඩේස් වලට යන වියදම. පස්වරක් 5 25යි. කොපර්ස් වලට මෙච්චරයි. අයිස් පැකට් වලට මෙච්චරයි. එහෙනම් ටෝටල් එක මෙච්චරයි. හරි. මෙතන උඩ යා රුපීස් කියලා මෙන්ෂන් කරලා තියෙනවා. මේ සලකුණු කරලා තියෙනවා. ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ රුපියල් 101යි මිල 96ක් දුන්නාම ඉතිරි තව කොච්චරක් යා ණය වෙනවද කියලා අහලා තිබ්බා. බාන්න එක යා ලස්සන්ට 100කින් 96ක් අඩු කරලා 5යි කියලා අරගෙන. නෑ ඒක තමයි පුතේ ගණන් හදනවා කියන්නේ දැන් ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් ගහන ක්‍රමයක් තියෙනවා. වොලිබෝල් ගහනකොට වොලිබෝල් ගහන ක්‍රමයක් තියෙනවා. සින්දු කියද්දි ඔහේ කට ඇරලා මේ නිකන් බූරුවෙක් වගේ කෑ ගහලා හරියන්නේ නැහැ නේ සින්දු කියද්දිනේ. ඒක කියන තාලයක් රිද්ම් එකක් තියෙනවානේ. අන්න ඒ වගේ මැත්ස් වලත් තියෙනවා පුතේ පොඩි රිද්ම් එකක්. ඒක අල්ලගන්න. ඒක නැතුව ඔයාලා කොච්චර ගණන් හදලා ගෙදර ගියත් මේ සර් නම් ලකුණු දෙන්නේ නැහැ මේ පන්තිය හරියන්නේ නැහැ මම වෙන පන්තියකට යනවා කියලා යන්න හිතෙයි ඔයාලට. ඇයි ඉතින් මම ලකුණු දෙන්නේ නැහැ? හරිද? මේ බලන්න මේ පේපර් එක මම හැමෝටම එවනවා ගෲප් එකට. හැමෝම බලන්න පුතේ මේක. හරි. මේක බලලා
ඔයාලත් ඒ ක්‍රමය අනුගමන කොපි කරන්න. ඒව උත්තරේ නෙමෙයි. කරන විදිහ කොපි කරන්න. දැන් එහෙමනේ. අපි දැන් ටීවී එක දිහා බලන් ඉඳලා සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ සෙල්ලම් කරන විදිහ ක්‍රිකටර්ස් සෙල්ලම් කරන විදිහට අපිත් ආසයි සෙල්ලම් කරන්න. සමහර නළුවෝ කොණ්ඩේ පීරන විදිහට ඔයාලත් ආසයි කොණ්ඩේ පීරන්න. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් ඉමිටේට් කරනවා කියලා. අනුකරණය කරනවා. තේරුණාද? ඒ නිසා මේ පේපර් එක මම හරි කැමති එකක්. අනිත් අය තරහ වෙන්න එපා. ඔයාලගේ පේපර්ස් පෙන්වන්නේ නැහැ කියලා ඔක්කොම පෙන්වන්න බෑ දරුවෝ. හරි. සුදම්ගේ විකුම් මේ කවුද අපේ කවිරු විකුම්ගේ හැදෙන්න දෙයක් තියෙනවා. ප්‍රසිද්ධිය කිව්වට තරහ වෙන්න එපා පුතේ. කවිරු ඔයා හොඳට ලකුණු 98 99 ගන්න ඔයාගේ අත්තකුරු නම් හදා ගන්න වෙනවා ඉතාම ඉක්මනට. මේ කවිරු. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මම ප්‍රසිද්ධිය පෙන්වන්න දෙයක් නැහැ. නමුත් පුතේ එහෙම තමයි ලකුණු තිබ්බට අකුරුත් බලනවා, ඉලක්කණුත් බලනවා. ඒවත් ලස්සනට තියෙනවා. හරි. හරි. question number 1. හරි. මේ බලන්නකෝ. මේකේ සමහර දරුවෝ ඉන්නවා. හරි. හරිම වැරදි වැඩක් කරනවා. මොකක්ද දන්නවද? ඒකට නම් ආසම නැහැ. සමහරු සෙකන්ඩ් පේපර් එකත් මේ අච්චු ගහලා තියෙන එකේම අස්සේ ලියනවා. පෙන්වන්නද උදාහරණයක්. තරහ වෙන්න එපා මේව පෙන්වුවට. හරි. මේව නම් කරන්න එපා පුතේ. මේව කරලා නම් ගොඩ එන්න බෑ මං තරහ වෙන්න එපා එහෙම කිව්වට. මෙන්න මේ ආකාරය. මං කාගේද කියලා මේක කියන්නේ බලන්නකො. මෙන්න මේ වැඩේ කවමදාවත් කරන්න එපා. දැන් අයිතිකාරය අඳුරගනි මේ පේපර් එක. හොඳයි. මේ බා ඇයි මම මේක කරන්න එපා කියන්නේ? මේකේ පුතේ අස්සේ ලියන්න වලට ඉඩ නැහැ. කෝ ක්‍රමේ පෙන්වන්න ඉඩක් තියෙනවද මේක? එකතු කරන්න අඩු කරන්න එහෙම. අනේ පුතේ මේ වැඩේ කරන්න එපා. ඔයාට කොළ නැත්තම් මම දෙන්නම් සල්ලි කොළ ගන්න. හරි. ඔයාලා කොච්චර ගණන් වලට දක්ෂ වුණත් මේ වැඩේ කරොත් ඔයාට ජීවිතේට ලකුණු 100ට නයි යන්න බෑ. ඇත්ත කතාව. හොඳයි. ෆස්ට් පේපර් එකේ ලියන්න. සෙකන්ඩ් පේපර් එකේ ඔය අස්සේ ලියන්න එපා. ඒවට වෙනම ගෙදරින් ලස්සනට කොළ අරගෙන ගිහලා හොඳට ඉඩ කඩ තියලා ලස්සනට පැහැදිලිව කරන්න පුතේ. අර මං කලින් පෙන්නුවා වගේ. මේක ඊටාම අසාර්ථක ක්‍රමයක්. තරහ වෙන්න එපා මේක කිව්වට මම මේක අයිතිකාරයාගේ නම කියන්නේ. අත්තගුරු වලින් දැන් කාගේද කියලා මේ අඳුර ගන්න ඇති පුතේ. මං එයාටත් කියන්නේ මේක තරහ වෙන්න එපා. මම මේක ප්‍රසිද්ධියේ පෙන්වන්නේ නම නොකිය. හැබැයි ඔයා තරහ වෙන්න එපා පුතේ. මේ ක්‍රමයට ඔයාට ජීවිතේට ලකුණු ගන්න බෑ. ඒ හින්දා ඉක්මනින්ම දෙවනි පේපර් එක ඕක අස්සේ ලියන එක නවත්තන්න. හරි. අස්සෙන් ලියන්න එපා. හරි. ඔන්න අපිට ෆස්ට් පේපර් එකේ දීලා තියෙන්නේ සෙකන්ඩ් පේපර් එකේ ෆස්ට් ගාන දීලා තියෙන්නේ කොකරට් ට්‍රීස් සම්බන්ධයෙන්නේ. the number දැන් අයිතිකාරයා okay sir කියලා එවලා තියෙනවා. right. okay. The numbers of coconuts that a man had වචනයක් නෑ plucked from his land which has 30 coconut trees. එක මිනිස්සෙක්ගේ ඉඩමක තිබ්බලු පුතේ පොල් ගස් 30. ඒ පොල් ගස් 30 ඇහිඳපු පොල් ගාන ප්ලක් කරනවා කියලා කියන්නේ ඇහිඳිනවනේ. ප්ලක් කියන්නේ ඇහිඳිනවනේ නෙමෙයි sorry. ප්ලක් කියන්නේ කඩන. කඩපු පොල් ගෙඩි ගාන තමයි තියෙන්නේ. පළවෙනි ගහෙන් 6යි, දෙවෙනි ගහෙන් 6යි, තුන්වෙනි ගහෙන් 7යි, ඊළඟ එකෙන් 6යි. ওই විදිහට තියෙන්නේ. එතකොට දැන් ඕකේ පළවෙනියටම කියනවා හරි. මෙන්න මේ ටේබල් එක ෆිල් කරන්න කියලා. රෙහන්ස මට පෙන්වන්න ඔයාගේ සෙකන්ඩ් පේපර් එකේ මේ ටේබල් එක කෝ කියලා ඉස්සෙල්ලා. ටේබල් එක නෑ නේද දරුවෝ? ඔන්න අපි අතින් වෙන වැරදි. මේකනේ ගොඩක් අයට මේ ටේබල් එක අමතකයි. සමහරු මෙහෙම දෙයක් කරනවා පුතේ. ටේබල් එක ඔන්න ඔතන පුරවනවා. ඒ උත්තර ඉතිරි කැලි ටික අර හෙලියනවා. එහෙම කරන්න එපා පුතේ. කිසි පිළිවෙලක් නැහැ. ටක් ගාලා අඩි රුලයි පැන්සලයි අරගෙන මේ ටේබල් එක අඳින්න. මම ඉස්සලා මම අර කලින් සනුලගේ පේපර් එක ඕගොල්ලන්ට දාන්න. එයා ඒ විදිහට ඒක ලකුණු කරලා දෙන්න. හරි?
එහෙනම් මේකේ තියෙන්නේ දැන් ටේබල් එක පුරවලා පෙන්නන්න කියලා මේකේ තියනවද? නෑ ඒක තමයි කියන්නේ. ඔව් මේකේ පුරවන්න කියලා තියෙනවා නේ. මේකේ හිස්තැන් පුරවන්න ඕනේ නේ. ප්‍රශ්නයක් දීලා නැති ඉඳන් මම පිරෙන්නේ නැහැ. ඒක තමයි ටැලි මාක්ස් අඳින එක තමයි කිව්වේ මේකේ මේ පේපර් එකෙත් ගැටලුවක් තියෙනවා. හරිද? පේපර් එකෙත් ගැටලුවක් නැත්තේ නෑ පුතේ. ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් මේකේ හිස්තැන් දකින්නට ඔයාලට හිතෙන්න ඕනේ මෙතනට මොනවා හරි දාන්න වෙනවා මට කියලා. හරි. ඒ වෙලාවට විභාගෙදි මේ වගේ ඔයාලට තේරුන්නේ නැත්නම් ඒ විභාග ශාලාවේ ඉන්න ටීචර්ස් වලින් අහන්න. ටීචර් මේක පුරවන්නද තියෙන්නේ නැද්ද තියෙන්නේ? බය නැතුව අහන්න. හරි. නැතුව සැකයක් තියාගන්න එපා. එහෙනම් ඉතින් මෙච්චරයි කරන්න ඕන. දැන් මේක ටේබල් එකක් ඇඳලා තිනවා number of coconuts from a tree. එක ගහකින් කඩපු ගෙඩි ගණන තමයි මේ 6 7 8 9 10 කියලා තියෙන්නේ. ඒ විදිහට ගස් කීයකින් කැඩුවද කියලා තමයි පුතේ පුරවන්න කියන්නේ. එහෙනම් 6ව ගයි ඉන්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් ටැලි මාක්ස් වෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඔය පැත්තට හරි අනිත් පැත්තට ඕක. number of trees 5. මෙතන 7 කියන එක යා ෆිල් කළාම දීලා තියෙනවා මේ ටැලි මාක්ස් වලින් කියවෙන්නේ 6. ඊළඟට 8 බලන්න 1 2 3 4 5 6 7 8 බලන්න ඔයාගේ පේපර් එකත් එක්ක බලන්න 8යි 8 ගානේ 8යි 9 ගානේ බලන්න 1 2 3 4 5 6 හයක් අනේ 10 ගානේ 5යි 1 2 3 4 5 5යි තියෙන්නේ ඊට පස්සේ ඔයාගේ උත්තරේ හරියද කියලා බලන්න ගස් 30ක් තියෙන්න එපා මේක නිකන් එකතු කරලා බලන්න ගස් ගන්න හරියද කියලා නේ 5 plus 6 11 11 plus 8 19 19 plus 6 25 25 plus 5 30 දැන් ඊට පස්සේ යටින් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. What is the highest number of nuts? Nuts කියන්නේ මොනවද? පොල් ගෙඩි කියන එකම තමයි හොඳේ. What is the highest number? Highest number කියලා කියන්නේ පුතේ වැඩිම. Highest කියන්නේ වැඩිම. වැඩිම number of nuts. වැඩිම ගෙඩි ගණනක්. වැඩිම ගෙඩි ගණනක් කඩලා තියෙන්නේ ඒ කියන්නේ ගසකින් කඩන ලද වැඩිම ගෙඩි ගන්න කිව්වේ. What is the highest number of nuts have been plucked from a tree? From a tree කියන්නේ ගහකින් කඩලා තියෙන වැඩිම ගෙඩි ගණන කීයද? කයේෂ කියන්න බලන්න ඔබ දිහා බලලා. ගහකින් කඩලා තියෙන වැඩිම ගෙඩි ගණන කීයද පුතේ? 10. 10. Yes. 10 තමයි ගහකින් කඩලා තියෙන වැඩිම ගෙඩි ගණන. ගස් ගණන නෙමෙයි අහන්නේ. ගහකින් කඩලා තියෙන highest number of nuts. වැඩිම ගෙඩි සංඛ්‍යාව 10. ඊළඟට what is the number of nuts have been plucked? ඒ කියන්නේ එතන නම් අහන්නේ කඩලා තියෙන සංඛ්‍යාවක්. ඒක highest ද lowest ද කියන්නේ වැඩිමද අඩුමද කියලා අහලා නැහැ. Plucked from the most number of trees in his land. වැඩිම ගස් ගානකින් කඩලා තියෙන ගෙඩි ගණන කීයද? බානුෂී කියන්නේ බලන්න වැඩිම ගස් ගණනකින් කඩලා තියෙන්නේ ගෙඩි කීය ගානද? 8 ගානේ. 8 ගාන. 8 ගානේ ගස් 8කින් කඩලා. ඉතින් දෙයියනේ ඕකනේ අහන්නේ මේ. දැන් සර් මං කියන්න. මම අහන්නම් පුතේ ප්‍රශ්න. ඔය වගේ ඔය පේපර් එක දෙතුන් වතාවක් කියවන්න. කියවලා ඔළුවට දාගන්න මේ වචන ටික.
ඊට පස්සේ පුළුවන් වෙනවා. හරි මේ වගේ එක ගානක් දෙයක් සර් අරපුවම පුළුවන්. එතන මොකක්ද එන්නේ 8ද 8 8. ඒ කියන්නේ පුතේ 8 ගානේ තමයි වැඩිපුරම ගස්වල කඩලා තියෙන්නේ. මොකද 5 ගානේ කඩලා තියෙන්නේ sorry 6 ගානේ ගස් 5යි 7 ගානේ 6යි 8 ගානේ 8යි 9 ගානේ 6යි 10 ගානේ 5යි. හරි අභිනිත. ධම්සර තේරෙනව නේද පුතේ වැරදි නිවැරදි කරගන්න සර් 64 නෙමෙයිද නෑ 64 නේ 64ක් එන්නේ නෑනේ පුතේ. ඒ ඔයා 64 කියන්නේ 8 ගානේ ගස් 8ෙන් කියන්නේ 8 8ෙන් වැඩි කළා ඔයා ඔය කියන්නේ. ඒක නෙමෙයි. ඊට පස්සේ ඔන්න ෆෘට්ස් වගේක් අඳින්න කියනවා පික්චර් ග්‍රාෆ් එකක. හැබැයි මේ පික්චර් ග්‍රාෆ් අඳිද්දී ඔයාලා මතක තියාගන්න පික්චර් ග්‍රාෆ් එකේ උඩ හෝ යට හෝ කොහේ හරි ඔයා ගත්ත සිම්බල් එක ඇඳලා ඒ එක සිම්බල් එකකින් කී දෙනෙක් ඩිනෝට් වෙනවද කියලා ලියන්නම ඕනේ. සර් ඔව්. පික්චර් ග්‍රාෆ් එකක් අදිදි පික්චර් ග්‍රාෆ් එකම අදින්න ඒ කියන්නේ මං ඇදලා තියෙන ක්‍රමය වැරදිද? මට මතක නෑ එහෙම මම වැරදි දාලා තියනවද? අර තීරපස්තර වගේ ගහලා. නෑ ඒක තමයි ඔයාගේ ගහලා තිබ්බේ නිකන් ප්‍රස්තාරයක් වගේ එහෙම අඳින්නේ නෑ පුතේ. නෑ. ඒ ඔයාගේ ක්‍රමේ වැරදි ඇත්තටම. මම ඒක ඔයාලට කියන්නත් හිටියේ. ඉතින් ඔයාගේ මෙතන ලියන්න type of fruit. මේ මොනවා කරන්නත් ඔයා ලියන්න ඕනේ ඔයාගේ මේ එක රවුමකින් denote වෙනවා 4 fruits කියලා. එතකොටනේ බලන කෙනාට මේක තේරෙන්නේ. මේක අනිවාර්යයෙන්ම මේක කියන්නේ මේ ටේබල් එක උඩ හෝ යට හෝ කොහේ හරි පේන්න ලස්සනට ලියලා තියෙනවා. හරි. ඔයා ගන්න සිම්බල් එකෙන් කී දෙනෙක් denote කියන්නේ පුතේ ඒකෙන් කී දෙනෙක් පෙන්වනවද කියන එක. හරි. එක රවුමකින් ළමයි ඒක හතර තිබ්බ නැත්නම් වැරදිද පුතේ ඒක තිබ්බේ නෑ නැත්නම් ඒක වැරදි තිබ්බේ ඔව් හොඳ ප්‍රශ්නයක් අබිනිත ඒක තිබ්බේ නැත්තම් පුතේ වැරදි නෑ ඔයාලට ලකුණක් අඩු වෙයි. ඒකයි වෙන්නේ. හරිද අනුමි? ලකුණක් අඩු වෙන එකයි වෙන්නේ. එහෙනම් type of fruit ඊළඟට කොච්චරක් විකුණුවද? number of fruits sold. දැන් ඉතින් අඳින්න. orange විකුණලා තියෙනවා 16ක්. හා ඔය මේ types of food එහෙම ඒවල තිබ්බේ නැත්නම් වැරදිද නෑ දැන් අලුත් සිස්ටම් එකට නම් පුතේ ලියන්නේ නැහැ. හරි. නමුත් ලියන්න ඒක නැත්තම් අපි හැම වෙලෙම පික්චර් ග්‍රාෆ් එකක් අඳින්නේ පුතේ බලන මනුස්සයට තේරෙන්නනේ. ඒ කියන්නේ දැන් මැත්ස් වල අපි මේ පේපර් එකේ ඇඳට ඔයාලා ලොකු වෙලා කොහේ හරි ජොබ් එකක් කරනකොට හරි පික්චර් ග්‍රාෆ් එකක් අඳින්නේ කාට හරි නෝටිස් බෝඩ් එකේ ඕක ගහපුවාම ඕකේ තියෙන ඉන්ෆර්මේෂන් එක නැත්තම් තොරතුරු ටික දැනගන්නනේ. දැන් නිකම්ම නැතුව කයේෂා බෝල වගේ ඇඳලා පාට කරලා තිබ්බොත් කවුරුත් දන්නේ නැහැ මේ මොනවද කියලා. එහෙනම් ඔරේන්ජ් තියෙන්නේ 16යි. එහෙනම් සර්කල්ස් 4ක් එන්න ඕනේ. ඒකකින් 4යි. මොනවාද ගුආවා කියන්නේ? පේර පේර. right. පේර 10යි නම් සර්කල්ස් 2යි එක half circle එකයි. මැංගෝ දන්නවනේ අඹ. මැංගෝ තියෙනවා 21ක්. එහෙනම් ඔයා 4 ගානේ රවුම් 5ක් අඳලා තව එකක් අඳින්න ඕනේ 4 වරක් 5 20යි මේ වගේ මෙහෙම එකක් නෙමෙයි සර්කල් එකකින් 4ෙන් 5 ඒ කියන්නේ පාට් එකක් අඳින්න ඕනේ වුඩ් ඇපල් කියන්නේ මොනවද දියුල් හරි very good දෙවුල් තියෙනවා 36ක්. එහෙනම් පුතේ 9ක් අඳින්න ඕනේ 4 ගානේ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඊළඟ අන්තිමට ඇපල්. 15යි කියන්නේ 4 ඒවා 3ක් 12යි. ඉතුරු 3ට වා 3 ක්වාටර් එකක් අඳින්න ඕනේ මෙන්න මෙහෙම. ඔන්න ඕක ඇන්දොත් ලකුණු 4ක් හම්බෙනවා පුතේ අබිනිති අර ඔයාගේ සිම්බල් එකකින් කීයක් පෙන්නනවාද කියලා පෙන්වුවේ නැත්නම් ලකුණු 3යි.
ඉතින් ඔහොම එක එක අඩු වෙලා තමයි පුතේ අන්තිමට සෙකන්ඩ් පේපර් එකේ ලකුණු වෙන්නේ. ඔය තැන් නැති කරගන්න එපා. හරි. මේක නම් ගොඩක් අය හරියට කරලා තිබ්බා. වැරදි කෙනෙක් හෝ දෙන්නෙක් හිටියම නේද? ඊළඟ C part එකේ කියනවා පුතේ the අනේ number සර් චුට්ටක් අරක දාන්නකෝ අන්තිම එක බලන්න. දැම්මද? හරි සර්. හරි. ඊට පස්සේ සෙකන්ඩ් එකේ sorry C part එකේ කියනවා පුතේ මේ ටෙලිෆෝන් කඩේක ටෙලිෆෝන්ස් මාස 6ක් ඇතුළත the number of telephones වෙන්න ඕනේ the number of telephones that have been sold කියන්නේ විකුණන ලද ටෙලිෆෝන් සංඛ්‍යාව. ඒ කියන්නේ අපි හිතමු ටෙලිෆෝන් කඩයක්. හරි. at a phone shop එක අපි phone shop එකේ ජුලයි ඕගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඩිසෙම්බර් කියන මාස 6 විකුණන ලද ෆෝන් සංඛ්‍යාව තමයි තියෙන්නේ. ඒක ඕක නම් ලේසි. හරිද? මේකේ හැබැයි ක්‍රමයේ දාන්න. මම ඒකයි කිව්වේ ඔහේ උත්තර දාන්න එපා පුතේ. මේ බලන්නකො මම ලියන හැටි පෙන්නන්න. මේකෙන් අල්ලා ගන්නකො. ඔන්න number 1 එකට මම ලියන්නේ මෙහෙමයි. If the number of telephones that have been sold was 72 in the month of July. මේ ජුලයි දීලා තියෙන කැත. මෙහෙම නෙමෙයි ජුලයි කියලා ලියන්නේ එක එල්ල කරයි. How many telephones are denoted by this symbol? ඒ කියන්නේ ඔගේ තේරුම තමයි ජූලි මාසේ 72ක්ලු විකුණලා තියෙන්නේ. එහෙනම් මේ එක සිම්බල් එකකින් කොච්චරක් පෙන්නනවද කියලා. ඉතින් පුතේ ඔබ නිකන් ඔහේ කොහේ හරි කටු වැඩ කරන්න එපා. මෙතන ලස්සනට ලියන්න. මොකද්ද ලියන්නේ අපි? හරිද? මේ බලන්න ඒක එන හැටි ඔයාලට ලියන්න පුළුවන් මේ ඔයා මොකක්ද දන්නවද ඔයා කරේ 72 ඔයා බෙදනවා 6 එතකොට නෙමෙයි ඔයාලට 12 ආවේ ඇයි මේවා 6නේ සිම්බල්ස් 6නේ තියෙන්නේ 1 2 3 4 5 6 එහෙනම් එකකින් කීයක් ඩිනෝට් වෙනවද නැත්නම් පෙන්නනවද කියලා බලන්න ඔයා කරන්නේ 72 6න් බෙදෙන එක ඒක කරලා පෙන්නන්න පුතේ ඒක වෙන කොහෙවත් කරලා බානුෂි එකපාර ගහෙන් ගෙඩියනවා වගේ 12 දාන්න එපා ඒකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක. How many telephones are sold in the month of September? දැන් සැප්තැම්බර් මාසේ කොච්චර ටෙලිෆෝන්ස් වික්කද කියලා අහුවොත් ඒකට ක්‍රමයක් නැහැ. ඒක නම් අවුලක් නැහැ. ඔයාලට ලියන්න පුළුවන්. මේ 12 ගානේනේ දැන්. ඒකට එන්නේ 12 ගානේ හතරක් තියෙනවා මේ. 1 2 3 4 48යි 86යි 57යි. ඒකට පුතේ ක්‍රමයක් නැහැ. ඒක මම පිළිගන්නවා. හැබැයි තුන්වෙනි එක දිහා බලන්නකො. How many telephones are sold during this 6 months? මාස 6 විකුණපුවා කොච්චරද කියලා අහනකොට දැන් මොකද කරන්න වෙන්නේ? ඉස්සල්ලාම හොයාගන්න වෙනවනේ මාස 6 විකුණපු ෆෝන්ස් ගාන කීයද කියලා ඉස්සර වෙලා. පැහැදිලිද? ඒක ඔයාට පැන්සලක් අරගෙන මේක ඉස්සරහින් ලියා ගන්න පුළුවන් හරියට. මේ බලන්න. මෙතනට 72යි. මෙතනට 12 ගාන 1 2 3 4 5 6යි 7යි කියන්නේ පුතේ 12 සරක් 7 84යි. මෙතන 1 2 3 4යි මේක 54යි කියලා හොයාගත්තා. කලින් ප්‍රශ්නේ. ඊට පස්සේ ඔක්තෝබර් 1 2 3 4 5 කියන්නේ 60යි මෙතනට යනකල් මේකෙන් පෙන්නනවා 9ක් නේ. සම්පූර්ණ රවුමෙන් 12ක් පෙන්නනවා නම් 4න් 3කින් පෙන්නන්නේ 9ක්. එහෙනම් මේ ඇවිල්ලා 69. මේක 12 වරක් 3 36යි 36යි මෙතන 3යි 39යි. ඩිසෙම්බර් වල 1 2 3 4 5 6 7 8 අනෝයි. දැන් පුතේ කොහෙවත් කටු වැඩ කරන්න යන්න එපා. මෙතන තුන්වෙනි පාර්ට් එක මෙහෙම ලියන්න. number of telephones sold during කියන්නේ අතරතුර during 6 months මාස 6ක් අතරතුර විකුණන ලද ටෙලිෆෝන් සංඛ්‍යාව කියලා මෙතන මට ඉඩමදි සමාන කිරීම දාලා පෙන්නන්න පුතේ වට උත්තරේ එන්න හැටි කොහොමද 72ට 84ක් එකතු කරනවා ආයෙ 54ක් එකතු කරනවා ආයෙ 69ක් එකතු කරනවා ආයෙ 39ක් එකතු කරනවා ආයෙ 96ක් එකතු
කීයද මේකේ උත්තරේ සනුල 414ද? ඔව්. ඔව් සර්. ඔව්. ඉතින් පුතේ 414යි කියලා මෙතන පෙන්නන්නේ. ඕන්න ඕක තමයි වෙන්න ඕන. ඔය ලකුණු වැඩිපුර ගන්න ඔයාලගේ පන්ති යාළුවෝ තුන්දෙනාගේ රහස ඕකයි. හරි. මම අනිත් අයගේ පේපර්ස් වැඩිම ලකුණු ගත්ත තුන්දෙනාගේ පිරිමි ළමයි තුන්දෙනෙක් ඉන්නේ. ඒ තුන්දෙනාගේ මේවා PDF කරලා ඔයාලට දාන්නවා. හොඳට ඇස්සරලා බලන්න. නැත්නම් ඔයාලා හිතන්නේ ඒ ළමයින්ට වැඩියෙන් ලකුණු දීලා කියලා. හරි. ඒක තමයි පුතේ ඔයාලා නැතුව ගාන වැරදිලා නෙමෙයි. මේ ක්‍රමේ නැති හින්දා ලකුණු නැහැ. දැන් මේකේ හරිද මෙතනට ලකුණු මේ ගානට ලකුණු හිතන්නකො 3ක් දෙනවා කියලා. ඔයා නිකම්ම මෙතන 414යි කියලා මම උත්තරේට ඉරි දෙකක් ගැහුවොත් ඔයාට දෙන්නේ එක ලකුණයි. ඒක ලකුණු දෙකක් කැපෙනවා. ඉතින් ওই විදිහට ප්‍රශ්න 10කින් විතර කැපුණාම 2 2 2 ගානේ එතනම ලකුණු 20ක් ඉවරයි. පැහැදිලිද? ඔය වෙන වින්නේ හිය. ඔක වින්නේ හිය. අර විපතක්. විපතක් නේ වෙලා තියෙන්නේ hina වෙන්න එපා කියන්නේ. නේද? අටට 20යි. හරි. පුළුවන් උපරිම ඩිස්කස් කරමු. කොහොම ප්‍රශ්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද පේරන්ට්ස් මීටින් එකක් අම්මලත් ඉන්නවනේ බලාගෙන කතා කරන්නේ. එහෙම බැරි වුණත් පුතේ ඉතිරි ටික next week එකේ ඩිස්කස් කරමු බැලන්ස් එක. ඉතිරි. number 2. සනෝලන්න නින්දත් ඇයිද දන්නේ. දෙවෙනි එක the king coconut ගාන. කොහොමද? king coconut කියන්නේ මොනවද කියලා දන්නවනේ. ආයෙෂ දන්නවද king coconut? king coconut කියන්නේ මොනවද? හැම්බිලි. හැම්බිලි. yes. දැන් පින්තූරකින් පොඩ්ඩක් අදහසක් ගන්න බලන්න. හරිද? මේ බලන්න ඔය වගේ ගානක් දුන්න ගැටිය තැඹිලි ගෙඩියක් අඳින්න. The price of a king coconut is rupees X. තැඹිලි ගෙඩියක මිල X. ඇයි පුතේ X කියලා දාන්නේ? චුට්ටක් මතක් කරන්න. X කියන්නේ variable එකක්. variable එකක් කියන්නේ වෙනස් වෙනවා. තැඹිලි කියන එකේ මිල වෙලෙන්දකින් වෙලෙන්දට වෙනස් වෙනවනේ. මේ වෙලෙන්ද ගාව රුපියල් 100යි නම් ඊළඟ වෙලෙන්ද ගාව 150 වෙන්න පුළුවන්. අනිත් එක්කෙනා ගාව රුපියල් 100 වෙන්න පුළුවන්. නේද? එතකොට king coconut වල price එක vary වෙන හින්දා නැත්නම් වෙනස් වෙන හින්දා තමයි අර English simple ලකුරක් දාලා තියෙන්නේ. X කියලා. එහෙනම් ඒක තේරුම් ගන්න ඉස්සර වෙලා. ඔන්න ලියන හැටි. Part 1. Write down the new price of a king coconut. King coconut මේ කෑල්ල ඔක්කොම මෙතන වැරද්දක් තියෙනවා. King coconut using X. ඒ කියන්නේ X කියන සලකුණ පාවිච්චි කරලා king coconut එකේ මිල ලියන්නලු when the price of a king coconut is increased by 10 rupees. ඔන්න ඔය අnder දෙමිල තේරුම් ගන්න. ඒ කියන්නේ ඔන්න බානුෂී තැඹිලි වෙලෙන්දෙක් ගාව තැඹිලි තිබ්බා රුපියල් X. එකපාරම තැඹිලි වල මිල ඉහළ ගියාලු රුපියල් 10කින්. සර් ඉන්ක්‍රීස් කියන්නේ මොකද්ද? මොකද්ද? ඉන්ක්‍රීස් කියන්නේ මොකද්ද? ඉන්ක්‍රීස් කියන්නේ පුතේ වැඩි වුණා. ඉන්ක්‍රීස් වෙනවා කියන්නේ වැඩි වෙනවා. ඩික්‍රීස් කියන්නේ අඩු වෙනවා. එහෙම වෙනවනේ ඉතින් බඩුවල මිල අඩු වැඩි වෙනවනේ පුතේ. හරි. X වලට තිබ්බ king coconut එකක මිල රුපියල් 10කින් වැඩි වුණාලු. එහෙනම් අපිට ලියන්න කියන්නේ අලුත් price එකට පොඩි equation එකක්. හරි. ජනනි කියනවා වහිනවා කියලා. හරි පුතේ. එහෙම වුණොත් recording එක බලන්න. තිබ්බේ X වලට නම් දැන් මිල 10කින් වැඩි වුණා නම් අලුත් මිල වෙන්නේ X + 10. හැබැයි මෙහෙම තිබ්බොත් වැරදි. ඇයි? මේවා රුපීස් ගණන්. තැඹිලි ගෙඩියක මිල කියන්නේ ඒකට යුනිට් එකක් තියෙනවා පුතේ. ඒකට යුනිට් එකක් තියෙනවා. එහෙනම් ඒක X කියලා එන්නේ. sorry rupees කියලා එන්නේ. එහෙනම් within brackets rupees. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ X + 10 කිව්වොත් ලකුණු නැත. බිඳුව. හරි ජනනි. ඕකේ. ඊට පස්සේ දෙවෙනි එකේ කියන්නේ පුතේ ඒවට ලොකුවට ක්‍රම නැහැ.
ඒවට ක්‍රම නැහැ. Write the remaining amount. Remaining amount කියන්නේ ඉතිරි සල්ලි. ඉතිරි මුදල. නැත්නම් ඉතිරි ගණන. Remaining කියලා කියන්නේ ඉතිරි. In terms of x. In terms of x කියන එකේ තේරුම පුතේ x ඇසුරෙන්. ඒ කියන්නේ x ඇසුරෙන්. එහෙනම් කියන්නේ මේකේ write the remaining amount in terms of x. x ඇසුරෙන් ඉතිරි සල්ලි ලියන්නලු මොන හතරමද? For someone කවුරු හරි රුපියල් 100ක් ගෙවනවා. Who paid රුපියල් 100ක්. Who paid 100 rupees for a king coconut before the price goes up. ඔන්න වරද්ද ගන්න එපා. Before the price goes up කියන්නේ මොන්න කඩයක් තියෙනවා. මේ කඩේ මේවා තියෙනවා තැඹිලි තියෙනවා. මිනිස්සෙක් එනවා කඩේට. මිල වැඩි වෙන්න කලින් තැඹිලි ගෙඩියක මිල x. මෙයා රුපියල් 100ක් දීලා තැඹිලි ගෙඩියක් බොනවා. එහෙනම් එයාට ඉතුරු වෙන ගාණ කීයද කියලා තමයි ලියන්න කියන්නේ. ඔයාලට තේරෙනවද ඒක වෙන්න ඕනේ රුපීස් කියලා තියෙන්න ඕනේ. එයා 100ක් දුන්නා තැඹිලි එක ගෙඩියක් බිව්වා. එහෙනම් 100 අඩු කිරීම x. මේක තේරුම් නැති අය 100 minus x. සමහරු මෙහෙමත් ලියනවා හොඳ. රුපියල් 100යි අඩු කිරීමයි රුපියල් x. එහෙම හැම එකටම x දාලා ලියන්නේ නෑ පුතේ ඇල්ජීබ්‍රායික් එක්ස්ප්‍රෙෂන් වල. එක තැනක විතරයි රුපීස් ලියන්නේ. හරි මෙහෙම හැම එකෙන් හැම එකටම ලියන්න. තේරුණාද ඒක ගත්ත හැටි? part 3. අමාරු වෙති ඔයාලා ගොළුවට. if x is 50. දැන් කියනවා x කියන්නේ 50යිලු. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා තැඹිලි ගෙඩියක මිල රුපියල් 50යි කියලා නේ කියන්නේ. x කියන්නේ තැඹිලි ගෙඩිය මිලනේ. දැන් කියනවා පුතේ අපිට x equal 50. Find හොයන්න the amount of king coconut. මෙන්න මේක වැරදි separately. මෙතන තියෙනවනේ separate. separately කියන්නේ වෙන වෙනම. separate කරනවා කියන්නේ වෙන් කරනවා. වෙන වෙනම හොයන්නලු king coconut ගාන. නැත්නම් තැඹිලි ගෙඩි ගණන මොනවටද? Then that can be bought for 300 rupees. රුපියල් 300ට ගන්න පුළුවන් king coconut ගාන හොයන්නලු. හරිද? මිල වැඩි වෙන්න කලින් සහ පස්සේ. මාර ප්‍රශ්න. පැටලෙනවා. මේ බලන්නකෝ. පැටලෙනවා නම් ඉස්සෙල්ලාම ලියන්නේ before price increases. ඒ කියන්නේ පුතේ මොකද්ද? මිල වැඩි වෙන්න කලින්. මිල වැඩි වෙන්න කලින් x සමානයි 50යි කියලානේ ඔය කියන්නේ. තේරුණේ නැද්ද ඒක? සුදම් තේරුණා. ඒ කියන්නේ මිල වැඩි වෙන්න කලින් තැඹිලි ගෙඩියක මිල 50යි. එහෙනම් රුපියල් 300ට ගෙඩි කීයක් ගන්න පුළුවන්ද කියලා හොයන්න කියලානේ කියන්නේ. එහෙනම් ඔයා පෙන්නන්න ඕනේ. එහෙනම් 300 divide by 50. එහෙනම් ඔන්න රුපියල් 50 ගානේ එයාට රුපියල් 300ට ගන්න පුළුවන් ගෙඩි 6යි. ඊට පස්සේ ඔන්න price එක වැඩි වුණා. after price increases. එතකොට ඔයාලට තේරෙනවද? එතකොට price එක කීයද? රුපියල් 60යි. ඇයි 10කින් වැඩි වුණානේ? එහෙනම් එතකොට ගන්න පුළුවන් ගාන කීයද? 300ක් දුන්නොත් ඒ වෙලාවේ 60න් බෙදුවොත් ගෙඩි 5යි. ඕක තමයි. දැන් ඕකේ ඔයාලට ගාන බැරි කමක් නෙමෙයි තියෙන්නේ. ඕක සිංහලෙන් ඇහුවනම් ඔයාලා සුපිරියට හදනවා. හරිද? සුපිරියට හදනවා. නමුත් වැඩේ වෙලා තියෙන පුතේ මේ ඉංග්‍රීසි තේරෙන්නේ නැතිකම තමයි අර පැටලෙන හින්දා තමයි ඕක වෙන්නේ. දෙවෙනි ගාන හදලා නවත්තමු හොඳේ. ඊට වඩා යන්න බැරි වෙයි හේතුව තර අමාරු වෙයි අදගෙන. තව කොටස් දෙකයි. ඊට පස්සේ කියනවා the daily expenses. මෙහෙම නෙමෙයි expenses කියලා ලියන්නේ.
daily expenses කියන්නේ පුතේ දවසකට තියෙන වියදම. daily කියන්නේ දිනපතා වියදම. of sister and brother. හරි. දැන් අපි හිතමුකෝ බානුෂීගේ අයියයි වගේ තමයි. අයියගේ නංගිගේ වියදම පෙන්වන්නේ rupees p plus 120. ඒ equation එකේ sisters daily expense එකලු මේ 120. එහෙනම් p කියන්නේ මොකද්ද පුතේ? තේරුණාද? මේ ගානේ කියන්නේ අයියා කෙනෙක් ඉන්නවා. නංගි කෙනෙක් ඉන්නවා. මෙන්න brother මෙන්න sister. මේ දෙන්නට දවසට යන වියදමලු p plus 120 කියලා දෙන්නේ. මේකේ 120යි කියන්නේ sister ගේ වියදම. කියන්නේ හැම දවසම sister රුපියල් 120 ගානේ වියදම් කරනවා. එහෙනම් අනිත් එක මේ පළවෙනි එකේ අහලා තියෙන්නේ whose daily income is denoted by p. කාගේ දවසේ වියදමද p වලින් පෙන්වන්නේ කියලා අහන්නේ. එහෙනම් 120 ඇවිල්ලා නංගිගේ නම් p වලින් පෙන්වන්නේ brothers. brothers daily income. පැහැදිලි? මේවා ලේසි පුතයා. ඊළඟට what is the total expenses of both if brothers expenses was 7 rupees on Saturday. එක්තරා සෙනසුරාදා දවසක brother ගේ expenses 7 රුපියල්. එහෙනම් දෙන්නගේ වියදම කීයද කියලා බලන්න මොකද කරන්නේ? මේ equation එක ඇවිල්ලා expression එක ඇවිල්ලා p plus 120. දැන් brother ගේ වියදම 7යි කියනවා. ඒ කියන්නේ p සමානයි 7යි. එහෙනම් ඔයාගේ equation එකේ p වෙනුවට 7 දාන්න. එහෙනම් 7 plus 120 equal 127. අන්තිමද is it the value of p? ඒ කියන්නේ ඔය p කියලා අකුරෙන් දීලා තියෙන එකේ අගය පුතේ is a constant. constant කියන්නේ වෙනස් වෙන්නේ නැති දෙයක්. එහෙම නැත්නම් variable එකක්. කියලා තමයි අහන්නේ. On Sunday of both expenses were 200 rupees. ඔයාලා මොකද හිතන්නේ? constant එකක්ද variable එකක්ද p කියලා? හිතන්න එපා. හිතන්න දෙයක් නැහැ. ඉංග්‍රීසි අකුරකින් දාන්නෙම පුතේ variable වලට. ඒ කියන්නේ brother ගේ income එක සහෝදරයාගේ ආදායම දවසෙන් දවස අපි තුමයා කුලී වැඩ කරන්නේ. ඒ හින්දා දවසින් දවස එයාගේ ආදායම වෙනස් වෙනවා. vary වෙනවා. ඒක නිසා තමයි p කියලා දාලා තියෙන්නේ. අය ඔය අනම්මනම් මොනවත් හිතන්න එපා. තේරුණාද මම උත්තරේ ගත්තේ නැහැ. එහෙනම් variable එකක් හින්දානේ ඉංග්‍රීසි අකුරක් දාලා තියෙන්නේ පුතේ. ආයේ ඒකම අහනවා p කියන්නේ variable එකක්ද constant? constant කියන්නේ පුතේ වෙනස් වෙන්නේ නැහැ. හැමදාම මේ ගාන. variable එකක් කියලා කියන්නේ සඳුදාට එක ගානක්, අඟහරුවාදට එක ගානක්, බදාදාට එක ගානක් එහෙම. හරි.